සුබ දවසක් සියලුම දෙනාට. ඔන්න අදත් අපි අලුත් වීඩියෝ එකක් අරගෙන IQ ලංකා YouTube channel එකෙන් ඇවිත් ඉන්නවා. අද දවසේ අපි කතා කරනවා IQ වල එන කෙටිකම සම්බන්ධයෙන්. ඉතින් තාමත් ඔබ අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම යහළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම මම දාන අලුත්ම වීඩියෝ එක ඕගොල්ලොන්ට දාපු ගමන් බලන්න අවශ්‍යයි නම් bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි මේ කෙටිකම කියන මාතෘකාව අද දවසේ කතා කරන්නේ කොටස් වශයෙන් ප්‍රශ්න 20ක් අපි කතා කරනවා. දිගටම අපි සතියකට වීඩියෝ දෙකක් අප්ලෝඩ් කරනවා. IQ වල ප්‍රධාන මාතෘකාවක් එක්ක කෙටිකම 20ක් අපි කතා කරනවා. එතකොට කෙටිකම 20ක වීඩියෝ එකක් සෑම සතියකම අප්ලෝඩ් වෙනවා. ඒත් එක්කම ප්‍රධාන මාතෘකාවක් තවත් වීඩියෝ එකක් අප්ලෝඩ් වෙනවා. දිගටම රැඳී සිටින්න YouTube නාලිකාවත් එක්ක ඔයගොල්ලන්ට තරඟ විභාග ටික දේශියම ගොඩ දා ගන්න අපි අවශ්‍ය කරුණු ටික කියලා දෙනවා. එහෙමනම් අපි බලමු අද දවසේ කතා කරන IQ ලංකා YouTube channel එකෙන් කතා කරන කෙටිකම සම්බන්ධයෙන් ගැටළු 20 අපි කතා කරමු. හරි. හොඳයි. අපි බලමු ගැටළු අංක 1. ගැටළුව පොඩ්ඩක් කියවලා බලමු. මිනිසුන් 10 දෙනෙකුට යම් කාර්යයක් නිම කිරීමට දින 10ක් ගත වේ. එම කාර්යය නිම කිරීමට මිනිසුන් 20 දෙනෙකුට කොපමණ දින ගණනක් ගත වේද? මේවා අපි කියනවා මිනිස් දින සම්බන්ධ ගැටලු කියලා. මේකෙදි හරි ලේසි ගැටලුව හදාගන්න. මේකේ අපි ඉස්සෙල්ලම හඳුනා ගන්න ඕනේ කාර්යය කොච්චරක්ද කියන එක. ඒ කියන්නේ එක මිනිහෙක් මේ කියන කාර්යය කරා නම් කොච්චර කාලයක් වැඩ කරන්න වෙනවද කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. මේ බලන්න මිනිසෙන් 10 දෙනෙක් වැඩ කරනවා කියලා කියන්නේ එක මිනිහෙක් වැඩ කරා නම් දවස් 10ක් වැඩ කරනවා කියන එක. එතකොට දින 10ක් තිස්සේ වැඩ කරනවා කියලා කියන්නේ අපිට මුළු කාර්යය හඳුනා ගන්න නම් අන්න 10න් වැඩි කරාම අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට අපෙන් අහනවා මිනිස්සු ප්‍රමාණය වෙනස් කළා 20 දෙනෙක්ට කොච්චරක් යනවද කියලා අපිට තියෙන්නේ එහෙනම් 20න් බෙදන්න. සම්පූර්ණ වැඩ ප්‍රමාණය බලන්න අපි මොකද කරන්නේ? ඉන්න මිනිස්සු ගාන යන දින ගානින් වැඩි කරනවා. මෙන්න යන දින ගානින් වැඩි කරනවා. පස්සේ එතකොට ඊළඟට අපිට කියනවා දෙවනි කාරණාවේදී අර මුලින් හිටපු මිනිස්සු ගානට වඩා මිනිස්සු ගාන වෙනස් වෙලා ඒ ගානින් අපිට බෙදුවහම කොච්චර දින ගානක් ඒ සඳහා යනවද කියන එක අපිට ලැබෙනවා. හරි? එහෙනම් ඔන්න බිඳුවට මේ බිඳුව කපනවා 2ට 1යි 10ට 5යි පිළිතුර එහෙනම් දින 5යි. එහෙනම් දින 5කින් මෙන්න මේ කියන කාර්යය අපිට නිම කරගන්න පුළුවන්. හරිද? එතකොට ඕකෙම අපිට වෙන විදිහකට මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් මෙහෙම. දැන් අපෙන් මේකේ දීලා තියෙනවනේ දින ගාන 10යි මිනිස්සු ගාන 10යි. එහෙනම් කාර්ය සම්පූර්ණ කාර්යය අපිට ගන්න පුළුවන් කීයද? 10 වැඩි කිරීම 10 100යි. එතකොට මුළු කාර්යය 100ක් වෙනකොට මේ 100 කියන එක පුජ්‍යලයක් වැඩ කරොත් 100ක් යනවා කියන එක තමයි මේ කියන්නේ. එහෙමනම් අපිට දැන් මෙතන ගානේදී දීලා තියෙනවා මිනිස්සු 20ක් කියලා. හැබැයි අපිට කියනවා දින 20කදී මෙම කාර්යය නිම කර ගැනීම සඳහා මිනිසුන් කීයක් යෙදවිය යුතුද කියලා. එහෙනම් ඒකෙත් කරන්න තියෙන එච්චරයි 20න් බෙදනවා. එතන හැබැයි පිළිතුර විදිහට අපිට ලැබෙනවා 5. නමුත් එතන හම්බෙන්නේ මිනිස්සු ගණන. කලින් මේ ගැටලුවට අදාළව නම් අපිට හොයන්න තියෙන දින ගණන. නමුත් එයාව මිනිස්සු ගණනට වෙනස් කරන්න පුළුවන්. එහෙනම් මෙතනාගේ වෙනස් කරන්න පුළුවන්, මෙතනාගේ වෙනස් කරන්න පුළුවන්, මෙතන අහනාගේ වෙනස් කරන්න පුළුවන්. ඒ කොහොම වුවත් අපිට ගැටලුවේ දීලා තියෙන මිනිස්සු ප්‍රමාණය සහ ඒ සඳහා යන දින ප්‍රමාණයෙන් අපි මුළු කාර්යය හොයාගෙන බේරිලා අපෙන් අහනවා එක්කෝ මිනිස්සු ප්‍රමාණයක් දෙන්න පුළුවන් නැත්නම් දින ප්‍රමාණයක් දෙන්න පුළුවන්. එයාගෙන් බෙදෙනකොට අපෙන් අනිත් එක්කෙනා හම්බ වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ මිනිස්සු ගණන වැඩි කිරීම දින ගණන වැඩ කරන දින ගණන හැදෙන්නේ මොකද්ද? යම්කිසි කාර්යයක් නැත්නම් නිම වෙන්නේ යම්කිසි කාර්යයක්. නැත්නම් මුළු වැඩ ප්‍රමාණය කියලා කියන්න පුළුවන් අපිට. යම් කාර්යයක්. හරි? මේකට අපිට කියන්න පුළුවන් මුළු වැඩ ප්‍රමාණය. එහෙනම් මුළු වැඩ ප්‍රමාණය මෙතනදී හොයාගත්තට පස්සේ ඊට අදාළ මුළු වැඩ ප්‍රමාණය නිම කිරීම සඳහා එක්කෝ මෙයා වෙනස් කරන්න පුළුවන්. එතකොට අපි මෙයා දැනගෙන මෙයා හොයනවා නම් මෙයාගෙන් බෙදන්න වෙනවා. නේද? මෙයා එහා පැත්තට යන බෙදීමනේ. ඔන්න සමීකරණයක් මේකේ තියෙන්නේ. හරි? ඒ සමීකරණය අපිට එකපාරම දාලා හදන්න පුළුවන් ගැටලුව සරලව විසඳ ගන්න පුළුවන් එතකොට. හරිද? හොඳයි.
ඊළඟ ගාන බලන්න මිනිසුන් 10 දෙනෙකුට වැඩක් නිම කිරීමට දින 6ක් ගත වේ. එමෙන් දෙගුණයක වැඩක් නිම කිරීමට මිනිසුන් 8 දෙනෙකුට ගතවන දින ගණන කොපමණද? දැන් මූලික දේ දන්නවා. එහෙනම් මිනිස්සු 10ක් ඉන්නවා. ඒ මිනිස්සු 10 දෙනාට අදාළ වැඩේ නිම කිරීමට දින 6ක් ගත වෙනවා. අන්න මුළු වැඩ ප්‍රමාණය ඊතර දිනනවා ඒ අදාළ වැඩේට අදාළව. හරි? එහෙනම් අපෙන් අහන්නේ එමෙන් දෙගුණයක්. එහෙනම් මේ වැඩේ වගේ දෙගුණයක් අපෙන් අහන්නේ නිම කිරීමට මිනිස්සු 8 දෙනෙකුට අන්න 8ෙන් බෙදනවා. දැන් බලන්න 2ට 1යි 8ට 4යි. හරි? 4ට 2යි 6ට 3යි. 2ට 1යි 10ට 5යි. අන්න අපිට පිළිතුරක් එනවා 5 3 15යි. එහෙනම් ඔන්න දින ගණන අපිට ලැබෙනවා 15යි. බලමු ඊළඟ ගැටලුව. මිනිසුන් 5 දෙනෙකු දින 4කදී කානුවකින් 4න් එකක මිනිසුන් 5 දෙනෙකුට දින 4කදී මෙතන මිනිසුන් 5 දෙනෙකුට දින 4කදී කානුවකින් 4න් එකක වැඩක් නිම කිරීමට නිම කරයි. 4න් එක වැඩ නිම කරයි. එම 5 දෙනාම කානුවේ වැඩ නිම කිරීමට තවත් දින කීයක් ගත වේද? අපිට කියනවා 5 දෙනෙක් එක්කව වෙලා දින 4ක් වැඩ කරනවලු. 5 දෙනෙක් එක්කව වෙලා දින 4ක් වැඩ කරනවා කියලා කියන්නේ මිනිස් දින 4ක්. මිනිස් දින 20ක්. මිනිස් දින 20ක් වැඩ කරලා තියෙනවා. හරිද? එතකොට මේ මිනිස් දින 20යි කියලා කියන්නේ කොච්චරයිද? සමාන වෙන්නේ 4න් 1කට. 4න් 1කට තමයි සමාන වෙන්නේ මිනිස් දින 20යි කියන එක. එතකොට අපිට කියනවා කානුවේ වැඩ නිම කරන්න 4න් එකක් නිම කරලා තියෙනවා නම් තවත් 4න් 3ක් නිම කරන්න තියෙනවා. එහෙනම් එකේ කොටස් 3ක් තව නිම කරන්න තියෙනවා කියලා කියන්නේ 20 වැඩි කිරීම 3ක් නිම කරන්න තියෙනවා. හරිද? එතකොට 20 වැඩි කිරීම 3ක් නිම කරන්න තියෙනවා. ඒ සඳහා යොදා ගන්නා මිනිසුන් ගාන එම ගාන මුළු. එහෙනම් 5 දෙනයි. එහෙනම් අපිට පුළුවන් 5ට 1යි 20ට 4යි 4 වරක් 3 12යි. ඔන්න තවත් දින 12ක් ගත වෙනවා. සම්පූර්ණ දින ඇහුවනම් මෙතන අපිට කියනවා 5 දිනක් 4ක් ගත කරලා තියෙනවා. අතන 12යි 16ක් වෙනවා. අපෙන් අහන්නේ තවත් දින. එහෙනම් තවත් දින 12ක් ගත කරලා තියෙනවා. හොඳයි බලන්න ගැටලු අංක 4. පැන්සල් පෙට්ටියක 6ක් හැර අනෙක් ඒවා රතු පාටද තවත් 6ක් හැර අනෙක් ඒවා නිල් පාටද තවත් 6ක් හැර අනෙක් ඒවා කහ පාටද තවත් 6ක් හැර අනෙක් ඒවා දම් පාටද වේ. පැන්සල් පෙට්ටියේ මුළු පැන්සල් ගණන කීයද? ඔයාලට පුළුවන් මෙන්න මේ හැර කියන සංඛ්‍යා කොච්චරක් තියෙනවද කියලා බලන්න. හරිද? හැර මෙන්න 6ක් තියෙනවා. ඊට පස්සේ මෙතනත් 6ක් තියෙනවා. මෙතනත් 6ක් තියෙනවා. එහෙනම් හැර 6 ඒවා අපි 4කට ඉරි ගහලා තියෙනවා. අන්න ඒ ටික ඕගොල්ලෝ මොකද කරන්න ඕනේ? එකතු කරන්න. හරි? එකතු කරන්න. එහෙනම් මෙන්න මේ එකතු කරපු සංඛ්‍යාව හැර ඒවා කීයක් ඕගොල්ලෝ එකතු කරාද? 1යි 2යි 3යි 4යි. අන්න ඒ සංඛ්‍යාවෙන් එකක් අඩු කරලා බෙදන්න. හැර සංඛ්‍යා ටික ගණන් කරන්න. එහෙනම් 6 ඒවා 4ක් තිබුණා. ඔන්න ඒ ටික එකතු කරා. ඊට පස්සේ 6 ඒවා 4ක් තියෙන නිසා අපි 4න් එකක් අඩු කරලා බෙදනවා. පැහැදිලිද? එහෙනම් මේකේ 6 වරක් 4 24යි. 4න් එකක් අඩු කරාම 3යි. එහෙනම් පැන්සල් සංඛ්‍යාව 8ක් වෙන්න ඕන. 24 3ෙන් බෙදුවාම 8ක් විය යුතුයි. හරි. බලන්න පස්වෙනි ගැටලුව. සංඛ්‍යා දෙකක වර්ගවල ඓක්‍ය 208කි. එක් සංඛ්‍යාවක් 12 නම් අනෙක් සංඛ්‍යාව කීයද කියලා අපෙන් අහනවා. බලන්න දැන් එක් සංඛ්‍යාවක් 12 නම් ඒකේ වර්ගය අපි දන්නවා 144යි. එතකොට සංඛ්‍යා දෙක වර්ගවල ඓක්‍ය තමයි 208ක් වෙන්නේ. එතකොට මේකෙදි දැන් මේ අපි හිතමුකෝ එක සංඛ්‍යාවක් x කියලා. එහෙනම් x වර්ගය යා. අනිත් සංඛ්‍යාව 12 නම් එයාගේ වර්ගය අපි මේ වෙනකොට දන්නවා. කීයද? 144යි. එහෙනම් ඕක සමාන වෙනවා 208ට. එතකොට මේ සාමාන්‍ය සමීකරණයනේ. එතකොට මේකෙදී අපි විසඳන්න දන්නවා මෙන්න මේ 144 එහා පැත්තට ගෙනහිල්ලා එතකොට අඩු කරන්න ඕනේ. නමුත් මේක අපි ඉක්මනට හදා ගන්න ඕනේ. හරි? එහෙනම් වැඩේ වෙන්නේ කොහොමද කියලා බලලා ඉක්මනට හදා ගන්න කොහොමද අපි කරන්නේ කියන එක බලමු. එහෙනම් ඔන්න ධනයක එහා පැත්තට යනකොට 144 ඍණ වෙනවා.
එහෙනම් අපිට බලන්න පුළුවන් x බලන්න නම් 208න් 144ක් අඩු කරන්න ඕනේ. 8න් 4ක් 4යි 20න් 14ක් කියලා කියන්නේ 6යි. එහෙනම් 64යි. වර්ගයේ මේ පැත්තට යනකොට වර්ගමූල වෙනවා. එහෙනම් x වල අගය වෙන්න ඕනේ 64 වර්ගමූලය කියලා කියන්නේ 8යි. දැන් මේක නිකන් අර ගණන් හදනවා වගේ ගාණක්නේ. එතකොට අපි මේක කොහොමද ඉක්මනටම හදාගන්නේ? ඉක්මනට හදාගන්නේ මෙහෙමයි. අපි දැන් x කියන සංඛ්‍යාවක් ගැන තමයි හොයන්නේ. ඒ කියන්නේ දන්නේ නැති සංඛ්‍යාවක් ගැන. හැබැයි ඒකෙදි අපි එක සංඛ්‍යාවක වර්ගය දන්නවා. අන්න ඒ දෙන්නගේ එකතුවක් දන්නවා. එහෙනම් x උක්ත කරා මෙන්න මේ කියන සංකල්පය අපි ඔළුවට දාගෙන යාව ටිකක් ඉස්සරහට සුළු කරලා අපි ලියා ගන්න පුළුවන් අපිට මේ 208න් අඩු කරනවා අන්න අර අනිත් සංඛ්‍යාවේ වර්ගය වෙන 144 මේකේ වර්ගමූලය හෙව්වනම් හරි. ඒ කියන්නේ එහෙනම් මෙයාව දැනගෙන අපි ඉස්සරහට ගිහිල්ලා හිතලා හදලා තියාගන්න ඕනේ. හරි? මෙයාව පුහුණු වෙන්න ඕනේ. මේම තමයි හදන්නේ කියන එක පුහුණු වෙන්න ඕනේ. එතකොට අපිට එකවරම ගන්න පුළුවන්. මොකද මේක තප්පර ගානකින් හදන්න ඕනේ. එහෙනම් දැන් අපි තීරණය කරන්න ඕනේ 208 කියන එකතුව ලැබෙන්නේ 144 තවත් වර්ග සංඛ්‍යාවකත් එකතුවෙන්. එහෙනම් අපි 208න් එක සංඛ්‍යාවක් තියෙනවා. එයාව අඩු කරාට පස්සේ මෙයාගේ වර්ගය නැති කරන්න අන්න මූලය දාන්න. හරි? එහෙනම් අපි දැන් කෙලින්ම ඍජුවම ගන්න පුළුවන් කෙලින්ම 64 වර්ගමූලය. එහෙනම් 64 එනවනම් වර්ගමූලය 8යි කියලාම කෙලින්ම ඕන්න පියවර දෙකකින් ගන්න පුළුවන්. පැහැදිලිද? එතනටයි ඕගොල්ලෝ පුහුණු වෙන්න ඕනේ. නැත්තම් මේ ගාන හැදුවානේ හරි සන්තෝසයිනේ පුළුවන් නේ කියලා හිතියට වැඩක් නැහැ. හරිද? හරි. අරග පුරුදු කරගන්න ඕනේ. තප්පර 10න් 15න් කෙටි ක්‍රම සහිත ගණන් ඉක්මනට හදා ගන්න ඕනේ. හරිද? හොඳයි. බලන්න ඊළඟ ගැටලුව. එක්තරා සංඛ්‍යාවකට වඩා 8ක් වැඩි සංඛ්‍යාවක්. එම සංඛ්‍යාවට වඩා 8ක් අඩු සංඛ්‍යාවට එකතු කළ විට ඓක්‍ය 50 වේ. එම සංඛ්‍යාව කීයද? මේක ඉතින් ගණිත දැනුම භාවිතයෙන් අපිට මෙහෙම හදන්න පුළුවන්. හැබැයි ගණිත දැනුම අවබෝධ කරගෙන මේක ඉක්මනට හදන්න මම කියලා දෙන ක්‍රමය ඒක පාඩම් කරගන්න. ඒක හරියට දාගන්න ඔළුවට. හරි? ඒ සංඛ්‍යාව දන්නේ නැති එක x නම් එයාට එකතු කළ 8 එතකොට x ධන 8යි. ඊට පස්සේ මේ දෙන්නගේ එකතුව ගැන කියනවනේ. එහෙනම් අපිට පුළුවන් ඊළඟට x කියන සංඛ්‍යාවටම එම සංඛ්‍යාවටමනේ අඩු කරනවා කීයක්ද 8ක්. අන්න සමාන වෙනවා 50යි. එතකොට මෙතනදී ඔයගොල්ලෝ දැනගන්න ඕනේ දේ තමයි මෙන්න මේ සමාන සංඛ්‍යාවක් එකතු කරලා අඩු කරනකොට එම සංඛ්‍යාව දෙපාරක් එකතු වෙනවා. එම සංඛ්‍යාව දෙපාරක් එකතු වෙනවා. එහෙනම් එයා 2x බවට පත් වෙනවා කියන්නේ 50යි නම් අන්න x බලන්න දෙකෙන් බෙදුවාම x 25යි. එහෙනම් දැන් මේක කොහොමද සරලවම ඉක්මනට හදන්නේ? එහෙනම් අපි මතක තියාගන්න ඕනේ සමාන සංඛ්‍යාවක් එකතු කරලා සමාන සංඛ්‍යාවක් අඩු කරනවා කියලා කියන්නේ එකතු කරපු වටිනාකමට අඩු කරපු වටිනාකම කැපිලා යන්න ඕනේ. ඒක චුට්ටක් පාඩම් කරගන්න. හරි? එහෙනම් x කියන සංඛ්‍යාව x කියන සංඛ්‍යාව. ඒ කියන්නේ එම සංඛ්‍යාව දෙපාරක් එකතු වෙනවා අවසාන ප්‍රතිඵලයේ විදිහට. එතකොට එයාගේ දෙගුණය සමාන වෙනවා අර එකතුවට. එහෙනම් මෙන්න සමාන සංඛ්‍යාවක් එකතු කර අඩු කර කියන එකේදී ඒ කියන්නේ එම සංඛ්‍යාවට සමාන අගයක් එකතු කිරීමේදී එම සංඛ්‍යාවට සමාන අගයක් අඩු කිරීමේදී අවසාන ප්‍රතිඵලය වන්නේ එම සංඛ්‍යාවේ දෙගුණයට පිළිතුර සමාන වේ. එහෙනම් එම සංඛ්‍යාව අපෙන් අහනවා නම් අපිට දීලා තියෙන පිළිතුර ඕගොල්ලෝ දෙකෙන් බෙදන්න. ඕනෙම අගයක් වෙන්න පුළුවන්. ඔන්න දෙකෙන් බෙදන්න පිළිතුර 25යි කියලා කෙටියෙන් ගන්න පුළුවන්. තප්පර 2-3ක් යයි. තප්පර 2-3ක් යයි. පැහැදිලිද? ඒක මේ අනිවාර්යෙන් පාවිච්චි කරන්න. මේක 8ද 10ද කියන එක ප්‍රශ්නයක් නැත. එම සංඛ්‍යාව කීය හරි ලැබෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ මොනවා වුණත් අපිට මෙන්න මේ එකතුව අනිවාර්යෙන් ගොඩක් වෙලාවට ඉරට්ටේ සංඛ්‍යාවක්. ඒ කියන්නේ දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් දේවි. හේතුව තමයි මෙතන එම සංඛ්‍යාවේ දෙගුණය ගන්න නම් දෙකෙන් බෙදනකොට අපිට බෙදෙයි. ඒ හින්දා ඕගොල්ලොන්ට කරන්න තියෙන එකම දේ මෙන්න මේ විදිහ එකක් ආවොත් මොන විදියද? එම සංඛ්‍යාවකට කිසියම් සංඛ්‍යාවකට අගයක් එකතු කරලා එම අගයම එම සංඛ්‍යාවට අඩු කරලා ඒ දෙන්න එකට එකතු කරාම අපිට ඓක්‍යයක් දීලා තියෙනවා නම් දීලා තියෙන ඓක්‍ය දෙකෙන් බෙදන්න. ඒතර ක්‍රමේ පාඩම් කරගන්න. මොකද IQ කියලා කියන්නේ ක්‍රමේ අල්ල ගන්න ඕන. හරිද? හරි. බලන්න අපේ ඊළඟ ගැටලුව සංඛ්‍යා දෙකක වෙනස විශාල සංඛ්‍යාවෙන් 125කි. කුඩා සංඛ්‍යාව 24 නම් විශාල සංඛ්‍යාව කීයද කියලා අහනවා. සංඛ්‍යා දෙකක් තියෙනවලු ඒ දෙක අතර වෙනස 125යිද? 125යි කියලා කියන්නේ මෙන්න මෙහෙම. මේ
මෙතන තියෙනවනේ ඉරි කෑල්ලක් ප්‍රතිශත ලකුණේ ඒක මුලට එනවා. බිංදු දෙක දෙපැත්තට එනවා. එහෙනම් ඔන්න ඒක හරයට එනවා 25 ලවයට එනවා. 125යි කියලා කියන්නේ ඕක තමයි. එහෙනම් මේක අපිට සුළු කරන්න පුළුවන් 25ට 1යි 104යි. ඔන්න භාගයක් විදියට මෙයා 4න් 1යි. භාගයක් විදියට මෙයා 4න් 1යි. මේවා හදන්න ඕනේ දැනගන්න ඕනේ. දැක්කාම 125යි කියන්නේ 4න් 1යි කියලා දැනගන්න ඕනේ. නමුත් හදලා පෙන්නන්න එපේ. හරි. ඊළඟට අපි සංඛ්‍යා දෙක x සහ y කියලා ගමු. ලොකු සංඛ්‍යාව x කියලා ගමු. පොඩි සංඛ්‍යාව y කියලා ගමු. හේතුව තමයි ලොකු එකෙන්නේ සාමාන්‍ය පොඩි එකක් අඩු කරන්නේ. ඒ හින්දායි ලොකු එක අපි x කියලා ගත්තේ පොඩි එක y කියලා ගත්තේ. හරි? ඔයාලට තේරෙන්න ඕනේ හින්දා මේ කියන්නේ. නමුත් මේක අපි මීට වඩා ලේසියට හදනවා තේරුම් කරලා. හරිද? බලාගෙන ඉන්න. එහෙනම් මේකෙදි මෙන්න මේ දෙක අඩු කරාට පස්සේ අපිට කියනවා 4න් 1යිලු. මේ දෙක අඩු කරාට පස්සේ 4න් 1යිලු. දැන් එතකොට මේ දෙක අඩු කරාට පස්සේ 4න් 1ක් වෙනවා කියලා කියන්නේ මෙයා සම්පූර්ණ සංඛ්‍යාවනේ. මෙයා සම්පූර්ණ සංඛ්‍යාව ඒකෙන් යම් කොටසක් අඩු කරාට පස්සේ 4න් 1යි. එහෙනම් අපිට x කියලා කියන්නේ 4න් 4යි කියලා හිතුවොත් සම්පූර්ණම මෙයා 4න් 3ක් වෙන්න එපයි. මෙයා 4න් 3ක් වෙන්න ඕනේ. එහෙම වුණොත්නේ 4න් 1ක් ලැබෙන්නේ. මොකද අපි දන්නවා සාමාන්‍ය භාගයක් අඩු කරන්න නම් දෙන්නගෙම පොදු හරය තියෙන්න ඕනේ. එතකොට අන්න ඒ කියන දේ යටතේ මෙතන 4න් 4නේ සම්පූර්ණ සංඛ්‍යාව. එතකොට ඒකෙන් අඩු කරොත්නේ 4න් 3ක් අඩු කරොත්නේ 4න් 1ක් ලැබෙන්නේ. එහෙනම් අපිට x කියන සංඛ්‍යාව කොටස් 4ක් විදියට සැලකුවොත් y කියන සංඛ්‍යාව කොඩා කියන සංඛ්‍යාව මේ දෙන්න අතරේ ඔන්න අනුපාතයක් හදාගන්න පුළුවන් 4ට 3යි කියලා. මොකද මෙයා 4න් 1ක් නම් මේ වෙනස 4න් 1ක් නම් මෙන්න 4න් 1ක් තියෙනවනේ වෙනස. නේද? මෙයාට වඩා එකක් තියෙනවා. ඔන්න පැහැදිලිද වැඩේ? හරි. දැන් එහෙනම් අපිට මෙන්න මේවා මොකුත් අදාළ නෑ ගානේදී. එහෙනම් අපිට දීලා තියෙනවා මේකෙදි කුඩා සංඛ්‍යාව 24යි කියලා. ඔන්න ගන්න ඕනේ කුඩා සංඛ්‍යාව 24යි කියන එක. එහෙනම් කුඩා සංඛ්‍යාව 24යි නම් ඕගොල්ලොන්ට තියෙන්නේ තීරණය කරන්න මෙච්චරයි. අපිට කියනවා දෙන්නගේ වෙනස 4න් 1යි. දෙන්නගේ වෙනස 4න් 1යි. එහෙනම් ලොකු එක්කෙනා 4න් 4යි. ලොකු එක්කෙනා 4න් 4යි. ඇයි? එයාගෙන් අඩු කරලා 4න් 1ක් ඇවිල්ලා තියෙන්නේ. ලොකු එක්කෙනා 4න් 4යි නම් එයාගෙන් මෙයා අඩු කරනවා. එහෙනම් අඩු කරන ප්‍රමාණය 4න් 1ක වෙනසක් තියෙනවා නම් දෙන්න අතරේ පොඩි එක්කෙනා 4න් 3යි. මෙයා 4න් 1 ආව ගමන් තමයි අරයා 4න් 4ට සම්පූර්ණ වෙන්නේ. අන්න මෙයා අතරේ තියෙන වෙනස. පැහැදිලිද? එහෙනම් අපිට මෙන්න මේ කියන ප්‍රතිශතය දැක්කහම කුඩා සංඛ්‍යාව කොච්චරද කියලා දැන් තීරණය කරන්න පුළුවන්. කුඩා සංඛ්‍යාව 24යි. එහෙනම් 4ට බෙදපු සංඛ්‍යාවක කොටස් 3ක්. එහෙනම් එක කොටසක් බලන්න 3ෙන් වැඩි කරනවා. අපෙන් අහනවා ලොකු සංඛ්‍යාව ඔන්න 4ෙන් වැඩි කරනවා. එහෙනම් 24 3ෙන් බෙදුවාම 8යි. 8 4ෙන් වැඩි කරාම 32යි. තප්පර දෙකෙන් ගාන හරි. හරි? පොඩ්ඩක් බලන්න ආයෙ මං කියනවා. හරි? මේකේ xy කියන දෙන්න අපිට අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට තේරුම් කරන්න ඕනේ හින්දායි මම ගත්තේ. මෙන්න මේක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ ප්‍රතිශතය දිහා බැලුවාම 125යි කියනකොට අපි දැනගන්න ඕනේ එයා 4න් 1යි කියන එක. එතකොට වෙනස 4න් 1ක් නම් කුඩා එක 4න් 3ක් වෙන්න එපයි. මොකද මේ 4න් 1ට 4න් 3ක් එකතු වුණොත් දැන් මෙතන අඩු කිරීම එහා පැත්තට යනකොට එකතු කිරීම වෙනවනේ. අන්න එතකොට මෙයා සමාන වෙන්නේ අපිට ඕක පෙන්වන්න පුළුවන් මේම හරි ලේසියට. දැන් 4න් 1ක් තියෙනවා එහා පැත්තේ සමානයි කියලා. එතකොට x ඍණ y කියන දෙන්නනේ අපි ගාව තිබුණේ. ඔන්න 4න් 1යි. දැන් ඍණ එක්කෙනා මේ පැත්තට එනවා. එහෙනම් ඍණ එක්කෙනා මේ පැත්තට එනකොට 4න් 1 මේ පැත්තේ එක්කෙනා සමාන වෙන්න නම් අපි ධන 4න් 3ක් එකතු කරොත්නේ මේ පැත්තේ 4 නැත්තම් 4න් 4 නැත්තම් 1 කියන සංඛ්‍යාවක් හැදෙන්නේ සම්පූර්ණ සංඛ්‍යාවක් හැදෙන්නේ. එහෙමනම් මෙන්න මෙයා කොටස් 3යි කියලා ඔයගොල්ලන්ට පැහැදිලි. එහෙනම් එයාගේ කොටස් 3ක් තමයි 24. එක කොටසක් බලාගත්තා නම් ලොකු සංඛ්‍යාව අපි සැලකුවේ කොටස් 4ක් කියලා. ඔන්න එහෙනම් 4ෙන් වැඩි කරලා ගන්න පුළුවන්. හරිද? පැහැදිලිද? එහෙනම් අපිට ඕක සුළු කරාම 32යි කියලා තප්පර දෙකෙන් ගන්න පුළුවන්. ඉතින් සමීකරණ වලට දාලා හදන්න වෙලාව යනවා. මෙන්න තප්පර දෙකෙන් ගන්න හැදුවා. හරිද? හොඳයි. බලමු අපි 8 වෙනි ගැටලුව විදිහට සංඛ්‍යා දෙකක් 2ට 3 යන අනුපාතයෙන් යුක්තය. එම සංඛ්‍යා දෙකේ ගුණිතය 150 වේ.
එසේනම් විශාල සංඛ්‍යාවක් කුමක්ද කියලා පෙන්වනවා. අනුපාතයක් සහිතව අපිට තියෙනවා නම් කිසියම් සම්බන්ධතාවයක් දක්වලා අනුපාතයේ තියෙන ඉලක්කම් දෙක ගන්න. හරිද? 2 3. එතකොට මේකෙදි මේකට x යොදන්න මේකටත් x යොදන්න. හේතුව තමයි අනුපාත කියන වීඩියෝ එක බැලුවා නම් ඕගොල්ලන්ට පුළුවන් තීරණය කරන්න දන්නවා ඕගොල්ලෝ තුල්්‍ය අනුපාත හැදෙන්නේ කිසියම් එකම සංඛ්‍යාවකින් අනුපාතයේ තියෙන සංඛ්‍යා ගුණ වෙලා. තුල්්‍ය අනුපාත හැදෙන්නේ එකම සංඛ්‍යාවකින් අනුපාතයේ තියෙන රාශි දෙකම ගුණ වෙලා. එහෙනම් අපි මේ රාශි දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කරන එක තමයි මෙතන කරන්නේ. එහෙනම් අන්න එතන අපිට කියනවා මේ සම්බන්ධතාවය දෙකේ ගුණිතය 150. එහෙනම් මේ දෙන්නගේ ගුණිතය 150ක් කියලායි කියන්නේ. එහෙනම් ඔන්න 2x වැඩි කිරීම 3x සමානයි 150යි. මේ දෙන්න ගුණ වෙනකොට දෙවරක් 3 6 වෙනවා. x වලින් ගුණ වෙනකොට x වර්ග වෙනවා. එහෙනම් අන්න ඒකට සමාන වෙන 150. x වර්ග සමාන වෙනවා මෙන්න මේ වැඩි කිරීමේ 6 එහා පැත්තට යනවා. එයා බෙදීම වෙනවා. එහෙනම් බෙදීම 6. පස්සේ පුළුවන් අපිට x වල අගේ හොයන්න නම් 150 6න් බෙදුවාම 15ට 6 ඒවා 2යි 6 වරක් 2 12යි 3ක් ඉතිරි 30ට 6 ඒවා 5යි 25යි. එහෙනම් 25 වර්ගමූල දානවා. එයි වර්ගය එහා පැත්තට යනකොට වර්ගමූල වෙනවා. හරිද? හරි. හොඳයි. බලන්න එහෙනම් මේකේ x වල අගේ අපිට එනවා විශාලත්වය 5යි කියන එක. x වල අගේ අපිට එනවා විශාලත්වය 5යි කියන එක. දැන් මෙයාව මෙච්චර සුළු කරන්න ඕනේද? මෙන්න මේ සම්බන්ධතාවය ඕගොල්ලෝ හදාගත්තට පස්සේ මේක එක පාරම අපිට ගන්න පුළුවන්. මේ බලන්න. 2 3න් වැඩි කරාම 6යි. 6 වැඩි කිරීමක් නිසා බෙදීම අන්න 150 බෙදීම 6යි. හරි ලේසි. හරි. එහෙනම් x වැඩි වුණාම x වර්ගය එන්නේ x හොයන්න නම් වර්ගයේ වර්ගමූලය එහා පැත්තට දාන්න. තේරුණාද? එහෙනම් අපිට x බලන්න පුළුවන් 150 6න් බෙදනවා. අපිට එනවනේ උත්තරයක්. එතකොට ඕගොල්ලන්ට පුළුවන් හොයාගන්න 25යි කියලා. 25 වර්ගමූලය 5යි පියවර දෙකෙන් වැඩේ කොට. ඒකටයි යන්න ඕනේ. මේක ඉගෙන ගත්තට කමක් නැහැ. ඉගෙනගෙන දැනගෙන ඉන්න. හැබැයි අරක අපිට හදාගන්න පුළුවන් වෙන්න ඕනේ විභාගෙදී. හරිද? නැත්තම් අපේ කාලය යනවා. ඕගොල්ලන්ට අවසානයේ තියෙන ගාණක් පෙරලගෙන බලන්නවත් බැරි වෙයි. හොඳයි. බලන්න 9 වෙනි ගැටලුව සංඛ්‍යා දෙකක වෙනස 42. ඒ කියන්නේ ලොකු සංඛ්‍යාවෙන් පොඩි සංඛ්‍යාව අඩු කරාට පස්සේ වෙනස 42යි. විශාල සංඛ්‍යාව කුඩා සංඛ්‍යාවෙන් බෙදූ විට 7ය. එසේනම් කුඩා සංඛ්‍යාව කීයද කියලා. බලන්න අපි යනවා මෙතනට. සංඛ්‍යාව, ඒ කියන්නේ විශාල සංඛ්‍යාව කුඩා සංඛ්‍යාවෙන් බෙදූ විට 7යි නම් විශාල සංඛ්‍යාව කුඩා සංඛ්‍යාවෙන් බෙදනකොට උත්තරේ 7යි කියන එකේ තේරුම තමයි මේ බලන්න. දැන් අපි හිතමු යම්කිසි සංඛ්‍යාවක් තියෙනවා. උදාහරණයක් ඇරෙට අපි හිතමු 25 තියෙනවා 5න් බෙදනවා. ඒතර ලොකු සංඛ්‍යාව 25යි පොඩි සංඛ්‍යාව 5යි. ඒ කියන්නේ අපිට ලැබෙනවා පිළිතුර 5ක් කියලා. එහෙනම් පොඩි සංඛ්‍යාව වගේ 5 ගුණයක් කියන එකනේ කියන්නේ. එහෙනම් මෙයාගේ පිළිතුර 7යි කියලා අපිට ලැබෙනවා කියලා කියන්නේ අපිට කුඩා සංඛ්‍යාව වගේ පොඩි සංඛ්‍යාව 7 ගුණයක් කියන එක තමයි මෙතනදී කියන්නේ. මේ කුඩා සංඛ්‍යාවෙන් බෙදූ විට 7යි උත්තරේ ලැබෙනවා නම් ඒ කියන්නේ විශාලත්වයේ කුඩා සංඛ්‍යාව වගේ 7 ගුණයක් කියන එක තමයි කියන්නේ. එහෙනම් අපි සංඛ්‍යාව කුඩා සංඛ්‍යාව x කියලා ගත්තොත් විශාල සංඛ්‍යාව 7x වෙනවනේ එයා වගේ 7 ගුණයක්. එහෙනම් 7x ඍණ x සමාන වෙනවනේ 42ට. එතකොට එහෙනම් 6x සමාන වෙන්න එපැයි 42ට. එහෙනම් x බලන්න නම් අපි මොකද කරන්නේ? 42 බෙදනවා 6න්. x සමානයි 42 6න් බෙදුවාම 7යි. අන්න අපෙන් කුඩා සංඛ්‍යාව අහන්නේ. කුඩා සංඛ්‍යාව 7යි. දැන් කොහොමද අපි ඕක ඔයිටත් වඩා කාලය අඩු කරගෙන හදන්නේ? හරි ලේසි. මේ බලන්න. විශාල සංඛ්‍යාව දැන් මෙතන කියනවනේ විශාල සංඛ්‍යාව කුඩා සංඛ්‍යාවෙන් බෙදූ විට 7යි. ලොකු සංඛ්‍යාව කුඩා සංඛ්‍යාවෙන් බෙදනකොට පිළිතුර 7යි කියන්නේ ඔන්න මම ආයෙත් කියනවා එයා 7 ගුණයක් කියන එක. කුඩා සංඛ්‍යාව වගේ 7 ගුණයක් කියන එක. එහෙනම් කුඩා සංඛ්‍යාව x නම් එයා වගේ 7 ගුණයක් නම් අපිට කියනවා වෙනස 42යි. එහෙනම් වෙනසෙන් අඩු කරන්නේ මෙන්න මේ එක ගුණයක්නේ. එහෙනම් වෙනසේ 42 තියෙන්නේ කීයක්ද? 6 ගුණයක්. එහෙනම් අපි 42 බෙදනවා කෙලින්ම 6න් ඔන්න ලැබෙනවා කුඩා සංඛ්‍යාව අපිට කෙලින්ම 7යි කියලා.
පැහැදිලිද? තප්පර 2යි. තප්පර 2යි වැඩේ ගොඩ. දැන් බලන්න හරිද කියලා. ලොකු සංඛ්‍යාව එහෙනම් පොඩි සංඛ්‍යාව 47 නම් මෙන්න වෙනස 42යි. 7 42ට එකතු කරාම 49යි. 49න් 7ක් අඩු කරොත් 42යිනේ. වැඩේ හරි. බලන්න කොච්චර පහසුද. හැබැයි ඉතින් මේ කියන ක්‍රමවේදය කියන්නේ මෙතඩ් එක දැනගෙන ඉන්න ඕන. අතන්ට යන්න මෙතඩ් එක දැනගෙන ඉන්න ඕන. මෙතඩ් එක පාවිච්චි කරලා අපි මනෝමයෙන් වැඩේ ගොඩ දාගෙන මෙතනට එන්න ඕන. හරිද? තප්පර 2යි. හොඳයි බලන්න ඊළඟ ගැටලුව සංඛ්‍යා දෙකක වර්ගවල ඓක්‍ය 125 වේ. එක් සංඛ්‍යාවක් අනෙක් සංඛ්‍යාවේ දෙගුණයට සමානය. එසේනම් කුඩා සංඛ්‍යාව සොයන්න කියලා කියනවා. මේක හොයන්න අපිට ක්‍රම කිහිපයක් තියෙනවා. අපි භාවිතා කරමු ක්‍රම කිහිපයම බලමු. අපිට මෙන්න මෙතන තියෙනවා පොයින්ට් එක මේ එක් සංඛ්‍යාවක් අනෙක් සංඛ්‍යාවේ දෙගුණයට සමාන වේ. එහෙනම් එක් සංඛ්‍යාවක් x නම් අනෙක් සංඛ්‍යාව 2x. දැන් අපිට කියනවා සංඛ්‍යා දෙකක වර්ගවල. එහෙනම් මේකේ වර්ගය ඓක්‍ය අන්න එකතු කරන්නලු මේකේ වර්ගය. ඇයි මම මෙයා වරහන් කරේ? වරහන් නොකර x වර්ගය දැම්මනම් x වලට විතරයි වර්ග වෙන්නේ, දෙක වර්ග වෙන්නේ. අපිට කියන්නේ සංඛ්‍යාව මෙයා වගේ දෙගුණයක් ඒකේ වර්ගය. එහෙනම් අපිට මෙන්න මේ කියන එක හම්බ වෙනවා කීයක්ද? එකතුව 125යි. දැන් මෙයාව සුළු කරලා අපිට ගන්න පුළුවන් මෙන්න 2 වර්ගය කියලා කියන්නේ 4යි x වර්ගය. එතකොට එහෙනම් x වර්ගයයි 4යි x වර්ගයයි. මේ පියවර විදියට හදමු පස්සේ අඩු කරගන්න. 2 වර්ගය 4යි අන්න x වර්ගයයි. සමානයි 125යි. දැන් මෙතන 4යි මෙතන x වර්ගය කියලා කියන්නේ සංගුණකයේ 1යි. දන්නවනේ පොඩි කාලේ ඉගෙන ගත්තා. එහෙනම් 1යි 4යි කියන්නේ 5යි. එතකොට 5යි x වර්ග සමානයි 125යි. දැන් අපිට x වර්ගය බලන්න නම් 125 5න් බෙදන්නම වෙනවා. අපි බෙදනවා 5න්. හරි? 125 5න් බෙදුවාම x වලාගේ ලැබෙනවා. එතකොට 125 5න් බෙදුවොත් කීයද? 25යි. අන්න වර්ගය නැති කරන්න අපි එහා පැත්තට වර්ග මූල යොදනවා. x සමානයි අපිට හම්බ වෙනවා 5යි කියලා. x සමානයි 5යි නම් 2x සමානයි 10යි වෙන්න ඕන. හරිද? දැන් අපිට කියනවන්න පොඩි සංඛ්‍යාවේ දෙගුණයලු. හරි. මෙයාගේ වර්ගයේ 25යි මෙයාගේ වර්ගයේ 100යි. 100යි 25යි 125යි. එහෙනම් වර්ගවල එකතු 125ක් ලැබෙනවා. ඔන්න ක්‍රමය. හැබැයි මෙයාව අපිට පුළුවන් ටිකක් ඉස්සරහට ගෙනහිල්ලා හදන්න. හරි? මෙන්න මේ ගොඩනගාගත්ත සමීකරණය නැත්තම් සම්බන්ධතාවය සමාන ලකුණු සහිත එකට අපි කියනවනේ සමීකරණයක් කියලා. මේ සමීකරණය අපිට ටිකක් ඉක්මනට සුළු කරන්න පුළුවන්. කොහොමද? දැන් අපි දන්නවා මෙන්න 2 වර්ගය 4යි 4යි x වර්ගය මෙතන 1යි x වර්ගය තියෙනවා. එහෙනම් ඒ දෙන්න හැදෙන්නේ 5යි x වර්ගය. එතකොට අපි හොයන්න යන්නේ x. දැන් එහෙනම් 5 ගුණ කිරීම තියෙන්නේ අන්න 125 අපි දානවා බෙදීම. 125 අපි දානවා බෙදීම 5යි. ඒ වගේම මෙතන x වර්ගයේ තියෙන්නේ මේ මෙතන x වර්ගයේ තියෙන්නේ. එහෙනම් එකපාරම දානවා වර්ගමූල. චුට්ටක් කල්පනා කරලා දාන්න. එහෙනම් අපිට x වල අගය දැන් හොයන්න පුළුවන් 125 5න් බෙදුවාම අපි දන්නවා 25යි 25 වර්ගමූලය 5යි. ඔන්න එයාටත් එච්චර වෙලාවක් යන්නේ නැහැ. හැබැයි අපි වර්ග සංඛ්‍යා වගේ දේවල් අනිවාර්යෙන් තරඟ විභාගයකට යනකොට ටිකක් පාඩම් කරගෙන ඉන්න ඕනේ. එහෙනම් 125ට අඩු වර්ග සංඛ්‍යා දෙකක එකතුවක්නේ. වර්ග සංඛ්‍යා කියලා කියන්නේ ගොඩක් සංඛ්‍යා නෑනේ. මෙතන තියෙන්නේ 1 4 9 16 36 49 64 ආදී වශයෙන් තියෙනවනේ නේද? එතකොට එහෙනම් 100ට අඩු වෙන්න ඕනේ. මොකද හේතුව 125 කියලා කියන්නේ අන්න ඒ දෙන්න හැදිලා තියෙන නිකන් අපිට පේනවා 100යි 125යි වගේ කියලා. එතකොට මේකෙදි මේ වගේ හදා ඉන්නේ මෙයා මතක් වුණොත්. එහෙනම් මේකේ අපි වර්ග සංඛ්‍යා දෙක වෙන් කරගන්නවා 100යි 25යි කියලා. Tamanට ඒක දැක්ක ගමන් පෙනුනොත් හරි. නැත්තම් මේක භාවිතා කරන්න. හරි? ඊට පස්සේ නම් 100 වර්ගමූලයයි 25 වර්ගමූලයයි බලනවා. 100 වර්ගමූලය 10යි 25 වර්ගමූලය 5යි. ඔන්න ලොකු සංඛ්‍යාව 10යි පොඩි සංඛ්‍යාව 5යි. ඒකත් එක්තරා ක්‍රමයක්. හැබැයි එතන ක්‍රම වේදයක් නැහැ. අපි මොකද කරේ වර්ග සංඛ්‍යා දෙක
වෙන මේ වෙන්වෙන්ව වර්ග කරගත්ත නැත්නම් කොටස් දෙකකට කඩාගත්තා. ඒක හැමෝටම පේන්නේ නැති වෙයි තරංග විභාගයේ තියෙන කලබලෙත් එක්ක. එතකොට ඒක දැක්කොත් ඒක භාවිතා කරන්න නැත්නම් ඔන්න විකල්පය තියෙනවා මේක භාවිතා කරන්න ඊටාම කෙටියෙන්. හැබැයි මේවා අර සමීකරණ පියවර විදිහට සුළු කරන ඒවා ඉස්සරහට ගිහිල්ලා සුළු කරන්න පුරුදු වෙන්න ටිකක්. ගණන් ටිකක් හදන්න මේක 3-4 පාරක් හදනකොට තමන්ගේ ඔළුවට වැටෙනවා මේකේ ක්‍රමවේදය මේකයි. පියවර මෙච්චර ලියලා ඒ දවස්වල හැදුවා. දැන් එහෙම කරන්න ඕනේ නැහැ කියන එක. හරිද? හරි. එතකොට මේ ගාන අපි සම්බන්ධතාවය පිළිහිටුව ගන්නකොට අනිත් පැත්තට උත්තරේ අපිට ඔළුවට එනවා. හරිද එහෙනම්? හොඳයි 11 වෙනි ගැටලුව විදිහට අපි දක්වලා තියෙනවා බලන්න. එක ළඟ පිහිටි ඉරට්ටේ සංඛ්‍යා දෙකක ඓක්‍ය ඒ කියන්නේ එකතුව 34 වෙයි. නම් එම සංඛ්‍යා දෙක සොයන්න කියලා කියනවා. හොඳයි. බලන්න එක ළඟ තියෙන ඉරට්ට සංඛ්‍යා දෙකක් නේ. ඉරට්ට සංඛ්‍යා දෙකක් එකතු වීමෙන් සෑදෙන්නේ ඉරට්ට සංඛ්‍යා දෙකක් තමයි. එතකොට මේ සංඛ්‍යා දෙකේ එකතුව 34යි නම් මෙයාලව දෙකට අපිට බෙදන්න පුළුවන්. එතකොට මේ දෙන්නගේ එකතුවේ මධ්‍යස්ථාගය අපිට ලැබෙනවා. මධ්‍යස්ථාගය ලැබෙනවා. බලන්න දෙකෙන් බෙදුවාම අපිට ලැබෙනවා 17යි. එහෙනම් මෙන්න මේ 17 කියන හරිමැද අගයට දෙපැත්තෙන් තමයි මෙයා ඔත්තේ සංඛ්‍යාවක්නේ. මෙන්න මේ 17 කියන සංඛ්‍යාවට දෙපැත්තෙන් තමයි ඔය එක ළඟ තියෙන නැත්නම් අනුයාත කිව්වත් එක ළඟ. හරි. ඉරට්ටි සංඛ්‍යා දෙක තියෙන්නේ. එහෙනම් එයා 16යි 18යි වෙන්න ඕනේ. හරි 16යි 18යි වෙන්න ඕනේ. බලන්න 16යි 16යි 32යි 2යි 34යි නේද? අන්න එහෙනම් මතක තියාගන්න මේ එක ළඟ එහෙම නැත්නම් වචනේ තියෙන්න පුළුවන් අනුයාත කියලා. ඉරට්ට සංඛ්‍යා දෙකක් තිබුණාම මේ දෙන්නගේ එකතුවත් ඉරට්ට සංඛ්‍යාවක් තමයි හැදෙන්නේ. එයාලා දෙන්න බෙදුවාම හැදෙන්නේ ඒ දෙන්නගේ සාමාන්‍ය හෙවත් මැද පිහිටන අගේ. එතකොට එහෙනම් අනුයාත සංඛ්‍යා දෙකක් ඉරට්ට සංඛ්‍යා දෙකක් අතර පිහිටන මැද සංඛ්‍යාව වෙන්න ඕනේ ඔත්තේ සංඛ්‍යාව. එහෙනම් අපිට ලැබෙනවා යාව දෙකෙන් බෙදුවාම ඒ අතර පිහිටන ඔත්තේ සංඛ්‍යාව. එහෙනම් ඔත්තේ සංඛ්‍යාව අතර පිහිටන නම් ඒ දෙපැත්තේ තියෙන දෙක ඉරට්ට සංඛ්‍යා දෙක වෙන්න ඕනේ. අන්න දෙකෙන් බෙදුවාට පස්සේ අපිට ඉරට්ට සංඛ්‍යා දෙක ලබා ගන්න පුළුවන්. එයාව අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට කියවනකොටම තේරෙනවා අපිට මේ ඒක තමයි කියන්නේ කියලා. හරිද? අන්න පාවිච්චි කරන ක්‍රමය. හොඳයි. බලන්න 12 වෙනි ගාන. ඔත්තේ සංඛ්‍යා දෙකක් අතර වෙනස 12කි. එම සංඛ්‍යා දෙක අතර පිහිටන ඔත්තේ සංඛ්‍යා කීයක් තිබේද? මේ වගේ ගැටලුවකදී අපිට පුළුවන් කැමති ඔත්තේ සංඛ්‍යාවක් තෝරගන්න. එතකොට එහෙනම් පොඩියටම තියෙන ඔත්තේ සංඛ්‍යාව එකනේ. නේද? එහෙනම් අපි එකේ ඉඳලා ඔත්තේ සංඛ්‍යා ලිව්වොත් ඒ සංඛ්‍යා දෙකේ වෙනස 12ක් කියන සංඛ්‍යාව මොකක්ද කියලා බලන්න පුළුවන්. එහෙනම් අපිට ලියන්න පුළුවන් 1 3 5 7 9 11 13. බලන්න 13න් එකක් අඩු කරොත් 12යි. අන්න වෙනස 12ක් අපිට එනකන් පොඩි සංඛ්‍යාව, ඒ කියන්නේ දෙපැත්තේ සංඛ්‍යා දෙකක් ආවා. එතකොට ඔය කියන 12ේ පරතරයේ තියෙන එක 1යි 13යි වෙන්නත් පුළුවන්. 3යි ඊළඟට තියෙන 15යි වෙන්නත් පුළුවන්. ඒ කීයේ වුණත් කමක් නැහැ අපිට. හරිද? එහෙනම් අපි මේකට සම්බන්ධතාවයක් දැනගන්න ඕනේ. මොකද්ද මේ කියන්නේ කියන එක. හරිද? දැන් බලන්න එහෙනම් මේ දෙක අතර පිහිටන සංඛ්‍යා ගාන 1යි 2යි 3යි 4යි 5යි. සංඛ්‍යා පහක් තියෙනවා කියලා උත්තරේ මේ විදිහට අපිට ගණන් කරගෙන දාන්න පුළුවන්. හැබැයි අන්න අතන තියෙනවා 12ක වෙනසක්. වෙනස අපි දෙකෙන් බෙදලා මේ බලන්න එකක් අඩු කරාම අපිට ලැබෙනවා ඒ අතර පිහිටන සංඛ්‍යාව. ඒකට හේතුව තමයි මෙන්න මේ තියෙන පරතර ගානත් එක්ක තමයි එන්නේ. ඒක එච්චර ලොකුවට ගන්න එපා. ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ වගේ වෙනසක් බලනකොට වෙනස දෙකෙන් බෙදලා එකෙන් එකක් අඩු කරන්න. එතකොට අපිට මේවා ලියලිය ඉන්න ඕනේ මුකුත් නැතුව ඉක්මනට දාන්න පුළුවන්. හේතුව තමයි අපිට දැන් මෙතන කියනවා 12ක වෙනසක් කියලා. අපිට බැරි වෙලා හරි කිව්වනම් 100ක වෙනසක් කියලා කොහොමද වැඩි? අන්න. එහෙනම් 100ක වෙනසක් නම් අපිට කියන්නේ එයාව දෙකෙන් බෙදන්න. එතකොට 50යි. 50න් එකක් අඩු කරන්න. අන්න එතකොට 49යි. සංඛ්‍යා ඔය අතර 49ක් තියෙන්න ඕනේ. ඔය අතර සංඛ්‍යා 49ක් තියෙන්න ඕනේ. පැහැදිලිද? අන්න එහෙනම් දැන් එතකොට හිතෙන්න පුළුවන් අයියෝ ඕක මොකද්ද මේක ලියලා ගන්න එක ලේසිනේ කියලා. දැන් හරිනේ. දැන් මෙන්න මෙතනට ආවම තමයි තරු පේන්නේ නේද? ඔන්න එහෙනම් ක්‍රමවේදය මතක තියාගන්න. තියෙන වෙනස දෙකෙන් බෙදන්න එන උත්තරයෙන් එකක් අඩු කරන්න. ඒ තමයි අතර පිහිටන සංඛ්‍යා කිහිපය. හොඳයි. බලන්න අමල් පේලියක මුල සිට 5 වෙනියාද අග සිට 7 වෙනියාද වේ.
අමල් සිටි පේලියේ සමස්ත ළමුන් ගණන සොයන්න. මේ බලන්න. අමල් මුල ඉඳලා ගත්තාම 1යි 2යි 3යි 4යි අපිට කියනවා 5යිලු. එහෙනම් ඔන්න 5 වෙනිය. මෙන්න අමල් ස්ථානය. ඊට පස්සේ අපිට කියනවා අමල් අග සිට 7 වෙනියලු. එහෙනම් මෙහි ඉඳලා අපි බැලුවොත් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යිලු. එතකොට මෙයා මේ ඉන්න තැන වෙනස් වෙනවද කියන කතාවත් එක්ක නෑ එකම තැන තමයි ඉන්නේ. එහෙනම් මේ අවස්ථා දෙකකදී මුල සිට අපි මැදට යනකොට මෙයා මේ මුල සිට පටන් ගන්නකොට එක වතාවකදී එයා ඉන්න තැන ගැන විස්තරයක් කියනවා. අග ඉඳලා මෙහෙට එනකොටත් එයා ඉන්න තැන ගැන විස්තරයක් කියනවා. එහෙනම් අපිට පේනවා මුල ඉඳලා මෙයා ගණන් කරනකොට 5ක් ඉන්නවා. එහෙනම් අන්න දැන් මේ 5ත් එක්ක අපි ගණන් හදාගෙන තියෙන්නේ අර පැත්තේ ඉඳලා 7ක් කිව්වට මෙතනට එනකොට එතන ඉන්න ඉතුරු ටික ඉවර වෙනවා. එහෙනම් එයා අග හෝ මුල කියන දෙකෙන් එකක අපිට මුල ඉඳලා ගත්තොත් මෙයා 5යි ඊට පස්සේ අග ඉඳලා එනකොට මෙයාව හම්බෙන්නේ 7 වෙනියට මෙයා හිටියට 6 වෙනිය ගාවට එනකොට එයාම හම්බෙනවා. එහෙනම් මෙතන 5යි අතන 6යි. මොකද්ද සම්බන්ධතාවය? එහෙනම් අපිට කියනවා 7යි 5යි සංඛ්‍යා දෙකක් තියෙනවා. ඔය සංඛ්‍යා දෙක එකට එකතු කරලා එකක් අඩු කරා නම් පිළිතුර ලැබෙනවා. හරි? ඔය සංඛ්‍යා දෙක එකට එකතු කරලා එකක් අඩු කරනවා 12න් එකක් අඩු කරාම අන්න මෙතන පේලියේ ඉන්න මුළු ළමුන් ගාන 11 කියන එක හම්බ වෙනවා. ඒකට හේතුව තමයි 7යි 5යි කියන දෙන්නම ගත්තට මේ අමල් කියන පුජ්‍යලයා අවස්ථා දෙකේදී දෙපාරක් ගන්නවා. අන්න ගත්ත හින්දා එකපාරක් අඩු කරනවා. ඒක තමයි මේ අඩු කරන්නේ. හරිද? හරි. හොඳයි බලන්න ඊළඟ ගැටලුව. පන්තියක යහළුවන් එකිනෙකා චොක්ලට් 306ක් හෝමාරු කරගත්තේ නම් එම පන්තියේ සිටි ළමුන් ගණන කොපමණද කියලා අහනවා. හරිද? දැන් අපිට කියනවා පන්තියක යහළුවෝ එකිනෙකා චොක්ලට්. ඒ කියන්නේ මම දැන් අපි ඉන්නවා මෙන්න මම ඉන්නවා යාළුවා ඉන්නවා මම යාළුවට දෙනවා යාළුවා මට දෙනවා. නේද? මම යාළුවට දෙනවා යාළුවා මට දෙනවා. එතකොට එහෙනම් මම කියන එක්කෙනා චොක්ලට් කීයක් දෙන්න ඕනද? දැන් අපිට කියලා එහෙම නෑ කොච්චරක්ද කියලා. හරි අපි උදාහරණයක් ඇටියට හිතමු ළමයි 10 දෙනෙක් ඉන්නවා කියලා. එහෙනම් මම කියන කෙනා යාළුවෝ 10 දෙනෙක් කියන්නේ මමත් එක්ක. එහෙනම් මෙයා චොක්ලට් දෙන්න ඕනේ කීයක්ද? 9ක්. මෙයා චොක්ලට් 9ක් දෙන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් ඉන්න ප්‍රමාණයට වඩා එකක් අඩුවෙන් තමයි හැම එක්කෙනාම දෙන්නේ. එතකොට එහෙනම් යාළුවෝ 10 දෙනෙක් ඉන්නවා නම් චොක්ලට් 9 ගානේ දෙන්නේ අන්න චොක්ලට් 90යි කියලා අපිට ගන්න පුළුවන් ළමයි 10ක් හිටියොත්. එහෙනම් මෙන්න මේ සම්බන්ධතාවය අපි දැනගන්න ඕනේ. හේතුව ඇයි එකක් අඩු කරේ? ළමයි ගාන 10 නම් ඒ අදාළ ළමයා එයාට දී ගන්නෑ. හැබැයි අනිත් හැම කෙනාටම දෙනවා. එහෙනම් අපි මොකද කරන්නේ? ළමයි ගාන එකක් අඩු කරලා චොක්ලට් ගාන හොයන්න ඔන්න වැඩි කරනවා. එතකොට එහෙනම් දැන් මෙන්න මේක සඳහා අපි යොදා ගන්න ක්‍රමවේදය තමයි සංඛ්‍යාවක්. දැන් අපි උදාහරණයක් විදිහට 5 ගමු පුතේ. 5 කියන සංඛ්‍යාව 5න් ගුණ කරාම අපිට ලැබෙනවා 25. අපි මේකට කියනවා පූර්ණ වර්ගයක් නැත්නම් වර්ග සංඛ්‍යාවක් කියලා. එතකොට මෙන්න මේ සංඛ්‍යාව 5න් වැඩි කරනවා. එහෙනම් මේ 5 කියන සංඛ්‍යාව එකක් අඩු කරලා 4න් වැඩි කරාම එනාගේ එන්නේ 20යි. මෙන්න මේ පූර්ණ වර්ගයට ආසන්නම එතකොට අඩුවෙන් එන්නේ. එහෙනම් අපිට පුළුවන් 20ට ආසන්නයෙන්ම තියෙන පූර්ණ වර්ගය හොයාගත්තොත් මෙන්න මේ කියන ලොකු සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. ඇයි දැන් 4 වැඩි කිරීම 5 කියන එකේ 20න් අපිට හොයන්න බෑ. හැබැයි 20ට ළඟින්ම ඉන්න පූර්ණ වර්ගයට අදාළව තමයි මේ 5 ලැබෙන්නේ මේ. දැන් අපි හිතමුකෝ ඔකට 36 ගමු. 36 ගත්තොත් 36 ලැබෙන්නේ 6 වැඩි කිරීම 6. දෙකක් බලනකොට තේරෙයි. එහෙනම් මේකෙදි අපි 6 වැඩි කිරීම 5 හැදිලා තියෙන්නේ අන්න 30යි. එහෙනම් ඔන්න 30ට ආසන්නයෙන්ම ළඟින්ම ඉහළින් ඉන්න වර්ග සංඛ්‍යාව ගත්තා නම් මෙන්න මේ මුලින් තියෙන 6. 6න් එකක් අඩු කරලා 5 හදාගන්නේ. එහෙනම් අපිට 6 ලබා ගන්න පුළුවන්. එහෙනම් මේකෙදිත් ඒ වගේ තමයි අපිට 306 කියන සංඛ්‍යාවට ආසන්නයෙන්ම තියෙන 306 කියන සංඛ්‍යාවට ආසන්නයෙන්ම තියෙන වර්ග සංඛ්‍යාව හොයාගත්තොත් එයාගේ වර්ගමූලයට අනුව මෙන්න මේකේ අපිට හොයන්න පුළුවන් ළමුන් ගණන. මොකද ළමුන් ගානෙන් එකක් අඩු කරලානේ වැඩි කරන්නේ.
එහෙනම් අපිට බලන්න පුළුවන් 306ට ආසන්නෙන්ම තියෙන වර්ග සංඛ්‍යාව කීයද කියලා. හරිද? හරි. බලමු අපි 306ට ආසන්නෙන්ම තියෙන වර්ග සංඛ්‍යාව කියන එක අපිට හොයන්න මතක තියාගන්න වෙනවා. එහෙම නැත්නම් ගණනය කරලා ගන්න වෙනවා. හරි? 15 වරක් 15 225යි. එහෙනම් අපිට ගන්න වෙනවා ටිකක් එහාට ගිහිල්ලා අපි බලමු 18 18න් වැඩි කරලා 18 18න් වැඩි කරලා. හරි? එතකොට අපිට 8 වරක් 8 64යි 8 වරක් එක 8යි 6යි 14යි අන්න එක 18න් වැඩි කරාම 18යි 4යි 8යි 6යි 8යි 4යි 12න් 2යි එකක් ඉදිරියේ 1යි 1යි 2යි 1යි 3යි ඔන්න 324 එනවා. දැන් හිතෙන්න පුළුවන් කොහොමද එකපාරම ගත්තේ කියලා. මම ටිකක් දන්න නිසා ගත්තේ. එතකොට ඕගොල්ලෝ අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි දන්න ළඟම ආසන්න සංඛ්‍යාව 15 කියන සංඛ්‍යාව අපි දන්නවා 215 වරක් 15 225යි. 15 වරක් 15 225යි. එතන ඉඳලා අපි 16 17 ආදී වශයෙන් පොඩ්ඩක් උපකල්පනය කරලා බලන්න වෙනවා. හරි. කොහොම හරි දැන් ඔන්න ඒක ඕගොල්ලොන්ට බාරයි. ඕගොල්ලෝ වර්ග සංඛ්‍යා ටික එක්ක පාඩම් කරගන්න. එහෙම නැත්නම් එතනදී අපිට සංඛ්‍යා දෙකක් ගුණ කරලා හොයාගන්න. එහෙනම් ඔන්න 324 306ට ආසන්නෙන්ම තියෙන වර්ග සංඛ්‍යාව විදියට ගත්තා. එහෙනම් 18 වැඩි කිරීම 17න් තමයි 306 හැදිලා තියෙන්න ඕනේ. එතකොට අපෙන් අහන්නේ මෙන්න ළමුන් සංඛ්‍යාව. එහෙනම් ළමුන් සංඛ්‍යාව වෙන්නේ මෙන්න මේ 306ට ආසන්නයෙන් තියෙන සංඛ්‍යාවේ 24 වර්ගමූලය. එහෙනම් මෙයාගේ වර්ගමූලය හොයන්න විතරයි තියෙන්නේ, වෙන විස්තර අදාළ නැහැ. හැබැයි අර සංඛ්‍යාව වෙනවද කියලා චුට්ටක් බලන්න වෙනවනේ. එහෙනම් 8 7න් වැඩි කරාම අපිට පුළුවන් මේ 8 වරක් 7 56යි. 5ක් ඉදිරි ඊට පස්සේ මේක අනිත් පැත්තට ලියාගමු නැත්තම් වැඩි කරන්න අමාරුනේ. 7ක් 56යි 5ක් ඉදිරි 7ක් 1 7යි 5යි 12යි. එකෙන් වැඩි කරනවා කියන්නේ ඒකමයි 6යි 8යි 2යි 10න් බිඳුව එකක් ඉදිරි යන්න 1යි 1යි 2යි 306 එනවා. ගැටලුවක් නැහැනේ. එහෙනම් වැඩේ හරි. එහෙනම් මේකදී ක්‍රමවේදය තමයි මෙන්න මේ වගේ සම්බන්ධතාවයක් තිබුණොත් මේ වගේ කතාවක් තිබුණොත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ කියන සංඛ්‍යාවට ආසන්නයෙන් උඩින් ඉන්න වර්ග සංඛ්‍යාව කියන්නේ මේ කියන සංඛ්‍යාව ඒ සංඛ්‍යාවකින් වැඩි කරලා එකම සංඛ්‍යාව ඒ සංඛ්‍යාවෙන්ම වැඩි කරලා හැදෙන සංඛ්‍යා උත්තරයක් විදිහට ලැබෙන එකේ වර්ගමූලය අන්න 18යි අපිට හම්බෙන්නේ. එතකොට එහෙනම් අපිට 18 උත්තරේ විදිහට බාර ගන්න පුළුවන්. හොඳයි. බලමු අපි අපේ 15 වෙනි ගැටලුව. එකතුව 225 වන මුල සිට පිළිවෙලට ලියන ලද ඔත්තේ සංඛ්‍යා ශ්‍රේණියක අවසන් පදය කුමක්ද කියලා අහන්න. හරි. බලමු ඔත්තේ පද රටාව කොහොමද තියෙන්නේ? 1 3 5 7 9 ආදී වශයෙන් තියෙන්නේ. දැන් බලන්න අපි මේ පළවෙනි ඔත්තේ සංඛ්‍යා දෙක සලකනකොට ඒ දෙන්නගේ එකතුව ගත්තොත් 1යි 3යි 4යි. බලන්න එයාගේ වර්ගමූලය 2යි. හරි. ඔහොම තියාගමු. ඊළඟට මෙන්න මේ කියන සංඛ්‍යා 3 මුල් සංඛ්‍යා 3 අනුපිළිවෙලට. ඒ කියන්නේ මුල ඉඳලා එකතු කරලා බැලුවොත් 3යි 1යි 4යි 5යි 9යි. මේ 9යි. එහෙනම් එයාගේ වර්ගමූලය අපිට එනවා කීයද? එයාගේ වර්ගමූලය අපිට එනවා 3යි. පළවෙනි සංඛ්‍යාව ගත්තත් එයාගේ වර්ගමූලය 1යි. දැන් ඕක බලන්න නැතුව අපිට කියන්න පුළුවන් ඊළඟ සංඛ්‍යාව ඒ කියන්නේ පද 4ක එකතුව 16ක් එනවා. බලමු. 3යි 1යි 4යි 5යි 9යි 7යි 16යි. හරි නේද? හරි. එහෙනම් ওই විදිහට අපිට මේ ලැබෙන්නේ මොකද්ද සම්බන්ධතාවය? මේ බලන්න. පදයක අගය හොයනකොට ඒකේ වර්ගමූලය මෙන්න එක පදයක කියලා අපිට ලැබෙනවා. දැන් අපිට සංඛ්‍යාව 4. ඒ කියන්නේ පද දෙකක එකතුව 4යි නම් ඒකේ පද කීයක් අඩංගුද කියලා අපිට ලැබෙනවා. එහෙනම් 3යි 1යි 4යි. අපිට කියනවා පද කිහිපයක එකතුව 4. එතන පද කීයක් තියෙනවද කියලා අහුවොත් අන්න අපිට ඒ කියන අගයෙන් දීලා තියෙන අගයෙන් එයා වර්ග සංඛ්‍යාවක් අනිවාර්යෙන්ම ඔත්තේ සංඛ්‍යා මුලින් ඉඳලා එකතු කරන සෑම සංඛ්‍යාවක්ම වර්ග සංඛ්‍යා. එයාලගේ වර්ගමූලයෙන් අපිට ලැබෙනවා එහෙනම් ඒ සංඛ්‍යා කීයක්ද කියන එක. නැත්තම් එතන අවසානයේටම ඉන්න සංඛ්‍යාවේ ස්ථානය කීයද කියන එක. හරි? සංඛ්‍යා කීයක්ද කියන එකෙන් කියන්නේ දැන් මෙතන 2යි නම් අවසානයේටම ඉන්නේ දෙවෙනි ස්ථානයේනේ. මෙතන 3යි නම් අවසානයේටම ඉන්නේ 2 වෙනි ස්ථානයේ. එහෙනම් අන්න අපෙන් කිව්වොත් සංඛ්‍යා කිහිපයක එකතුව 16යි කියලා අවසානයේට තියෙන සංඛ්‍යාව කීවෙනියටද තියෙන්නේ කියලා අපිට හොයන්න පුළුවන් මේකේ වර්ගමූලය. මෙන්න 4 වෙනියට තියෙන්නේ කියලා අපිට හොයන්න පුළුවන් නේ. එහෙනම්
අපිට කියනවා එකතුව 225යි. ඒ කියන්නේ මුල සිට එකතුව ඔත්තේ සංඛ්‍යා රටාවේ 225යි. එහෙනම් මෙයාගේ වර්ගමූලය හෙව්වොත් 225 වර්ගමූලය හෙව්වොත් අපිට ලැබෙනවා අවසානෙටම ඉන්න එක්කෙනා 225 වර්ගමූලය 15යි. මේ පද රටාවේ නැත්නම් මේ පද එකතුවේ අවසානෙටම ඉන්න පදය ඒ කියන්නේ කීවෙනියද කියලා අපිට ලැබෙනවා. නැත්නම් මේ පද කීයක් එකතු කරලාද මේ කියන 225 ඇවිල්ලා තියෙන කියන එක ලැබෙනවා. එහෙනම් පද 15ක් එකතු කරලා නම් ඒකේ අවසානම පදේ 15 වෙනි පදේ වෙන්නේ. එහෙනම් මුලින් ඉඳලා 15 වෙනියට තියෙන ඔත්තේ සංඛ්‍යාව තමයි අපි මේ යහන්නේ මේ ලද ඔත්තේ සංඛ්‍යා ශ්‍රේණියක අවසාන පදේ කුමක්ද කියලා අහන්නේ. එහෙනම් 15 වෙනියට තියෙන ඔත්තේ සංඛ්‍යාව. අන්න එහෙනම් අපිට සම්බන්ධතාවයක් දැන් ගොඩනගා ගන්න පුළුවන් මොකද්ද? ඔත්තේ සංඛ්‍යා කිහිපයක එකතුව අපිට දුන්නොත් මුලින් ඉඳලා හැබැයි අනිවාර්යෙන් මුලින් ඉඳලා වෙන්න ඕනේ. එයාගේ වර්ගමූලය හොයලා 225යි. එහෙනම් වර්ගමූලය අපිට හෙව්වට පස්සේ ලැබෙනවා 15යි. එහෙනම් මේ ලැබෙන්නේ මොකද්ද? ඒ එකතු කරලා තියෙන සංඛ්‍යා කීයක්ද කියන එක. එහෙම නැත්නම් අවසානයේටම තියෙන සංඛ්‍යාවේ තියෙන ස්ථානය කීයද කියන එක. එහෙනම් 15 වෙනි ස්ථානය තමයි අවසාන පදයේ හෙවත් අවසාන ඔත්තේ සංඛ්‍යා. මේ 225ක් එකතුව ලැබෙන්න තියෙන්නේ. අන්න. එහෙනම් අපිට ඔත්තේ සංඛ්‍යා හොයන්න පුළුවන්. අපිට කියන්නේ 15 වෙනි පදය හොයන්න කියලා ඔත්තේ සංඛ්‍යා රටාවේ. ඔත්තේ සංඛ්‍යා රටාවේ පළමු පදය 1 ඊට පස්සේ පද ගණන 15යි. එහෙනම් 15 අඩු කිරීම 1 එන්රින එකනේ 15 අඩු කිරීම 1 ගුණ කරන්නේ අපි ඔත්තේ සංඛ්‍යාවේ පොදු අන්තරය. මෙන්න පළමු පදය 1 එතකොට ඊළඟට තියෙන්නේ 3. එහෙනම් 3න් එකක් අඩු කරාම අපිට පොදු අන්තරය හම්බ වෙනවා 2යි. එහෙනම් අපි 15 වෙනි පදේ අපිට හොයාගන්න පුළුවන් මේකෙදි. මේකේ 15 වෙනි පදේ හොයනකොට 1 ධන 15 ඍණ 1 වැඩි කිරීම 2. එතකොට එහෙනම් 14 දෙකෙන් වැඩි කරාම 28යි. අන්න 28යි 1යි 29යි. එහෙනම් අපිට 15 වෙනි ඔත්තේ සංඛ්‍යාව 29යි. 15 වෙනි ඔත්තේ සංඛ්‍යාව 29යි. ඉතින් මේක මෙච්චර අඬන්න ඕනේ නැහැ හොයන්න. හරි? 15 වෙනි ඔත්තේ සංඛ්‍යාව හොයන්නේ අපි මෙන්න 15 කියන සංඛ්‍යාව වැඩි කරා 2කින් අපිට එතකොට ලැබෙනවා 30ක් අඩු කරන්න එකක් අපිට ලැබෙන්නේ ඔත්තේ සංඛ්‍යාව. අන්න 29 ලැබෙනවා නේද? 29 ලැබෙනවා. පැහැදිලිද? අඩු කරනවා එකක් මේ 30න් අඩු කරනවා එකක් එතකොට ලැබෙනවා 29. එහෙනම් මතක තියාගන්න ක්‍රමවේදය එන විදිහ මම පෙන්නුවේ මොකුත් නැත්තම් තේරෙන්නේ නැතුවේ. ඒකයි. එහෙනම් මතක තියාගන්න අපි මෙහෙනම් මෙන්න මේ සම්බන්ධතාවයක අවසාන පදේ හොයන්නේ කොහොමද? ඒකේ වර්ගමූලය හෙව්වා වර්ගමූලය 2කින් වැඩි කරා අඩු කරා එකක් අපිට ලැබෙන ඔත්තේ සංඛ්‍යාව කීයද කියන එක. හරිද එහෙනම්? හරි. හොඳයි. මම 16 වෙනි ගැටලුව විදිහට අරන් තියෙනවා අනුයාත සංඛ්‍යා දෙකක වර්ගවල අන්තරය 99කි. එම සංඛ්‍යා දෙක සොයන්න. අනුයාත කියලා කියන්නේ එක ළඟ සංඛ්‍යා දෙකක්. එතකොට අපි සංඛ්‍යාවක් කිසියම් සංඛ්‍යාවක් x කියලා හිතුවොත් එයාට වැඩියෙන් ඉන්න සංඛ්‍යාවෙන් අඩු කරන්නේ. එහෙනම් වැඩියෙන් ඉන්න සංඛ්‍යාව x ධන 1 වෙන්න ඕන. අන්න එයාගේ වර්ගයෙන් අපි අඩු කරනවා x වල වර්ගය අපිට වෙනස ලැබෙනවා 99. වෙනස ලැබෙනවා 99. හරිද? හරි. එතකොට එහෙනම් මෙයාව අපිට පේනවා අඩු කිරීමක් කියලා කියන අන්තරයක්. එහෙනම් වර්ග දෙක අන්තරයකදී අපි සාධක හොයනවා. මෙන්න x ධන 1යි. හොඳට මතක තියාගන්න වර්ගයට පස්සේ ලකුණ අපි අඩු කිරීම භාවිතා කරා නම් ඊළඟ වතාවේදී අපි ඊළඟ සාධකයේදී මේ පළවෙනි සාධකයේ වර්ගයට පස්සේ x ධන 1 x ධන 1මයි මේ. ඒකනේ පළවෙනි වර්ගයට පස්සේ වෙනස් කරන්නේ. එහෙනම් අතන අඩු කිරීම නම් මෙතන එකතු කිරීම වෙන්න ඕන. එහෙනම් ඔන්න x සමානයි 99. දැන් බලන්න මේකේ ධන x ට ඍණ x කැපෙනවා. ධන 1 ඉතුරු වෙනවා. ධන 1කින් මෙයා වැඩි වෙනවා කියලා කියන්නේ එයාමනේ. එකකින් වැඩි කරොත් ඒකමයි. x x එකතු වෙනවා 2යි x වෙනවා. ධන 1 එහා පැත්තට යනකොට ඍණ 1 වෙනවා. එහෙනම් 99න් අඩු වෙනවනේ එක. එතකොට x බලන්න අපි මෙයා 99න් එකක් අඩු කරාම 98යි දෙකට බෙදනවා 49. හරිද? 49. දැන් එතකොට x කියන සංඛ්‍යාව 49ක් නම් x ගේ එකක් එකතු කරපු සංඛ්‍යාව x ධන 1. එහෙනම් එයාගේ අල්ලපු අනුයාත සංඛ්‍යාව වෙන්න ඕනේ 50. ඔන්න සංඛ්‍යා දෙක. දැන් ඕගොල්ලොන්ට බලන්න පුළුවන් 49 49න් වැඩි කරලා 50 50න් වැඩි කරලා
ඒ දෙන ඒන උත්තර දෙක අඩු කරාම අපිට ලැබෙනවා 99. පස්සේ හදලා බලන්න. හරි? එතකොට දැන් මෙයාව දැන් මේ කියන දේත් එක්ක අපිට සම්බන්ධතාවයක් අරගෙන ඉස්සරහට ගෙනියන්න පුළුවන්. බලන්න කියන්නේ අනුයාත සංඛ්‍යා දෙකක වර්ගවල අන්තරය. එහෙනම් අනුයාත සංඛ්‍යා දෙකක වර්ගවල අන්තරයක් දුන්නොත් ඒ කියන්නේ ලොකු සංඛ්‍යාවක වර්ගයෙන් ඒ කියන්නේ ලොකු සංඛ්‍යාවේ වර්ගයෙන් පොඩි සංඛ්‍යාවේ වර්ගයක් එක ළඟ තියෙන සංඛ්‍යා දෙකක් අඩු කරාම අපිට අගයක් දෙනවා නම් ඒ අගයෙන් ඕගොල්ලන්ට තියෙන එකක් අඩු කරලා හරිද මෙන්න එකක් අඩු කරලා දෙකෙන් බෙදන්න උත්තරේ හම්බෙනවා. එකක් අඩු කරලා ගන්න. ඒ කියන්නේ මෙන්න මේකයි. අපිට කියනවනේ 99 කියලා. මේ විදිහට සම්බන්ධතාවයක් දුන්නාම 99 කියලා කියනවා. එහෙනම් 99න් එකක් අඩු කරන්න අඩු කරලා මේක දෙකෙන් බෙදන්න. එතකොට අපිට එක සංඛ්‍යාවක් හම්බෙනවා. හම්බෙන්නේ මොකද්ද? පොඩි සංඛ්‍යාව. මතක තියාගන්න. 99න් එකක් අඩු කරාට පස්සේ දෙකෙන් බෙදනවා 98යි. 98 දෙකෙන් බෙදුවාම 49. හම්බෙන්නේ මොකද්ද? පොඩි සංඛ්‍යාව. එහෙනම් ඒකට එකක් එකතු කරන සංඛ්‍යාව වෙන්න ඕනේ 50. අන්න සංඛ්‍යා දෙක ටිකක් ලේසියෙන් ගන්න පුළුවන් විදියක් මේ සම්බන්ධතාවයත් එක්ක. එතකොට එහෙනම් අපි සම්බන්ධතාවය එතනදී විභාගයට භාවිතා කරනවා නම් මේවා හදන්න ඕනේ නෑනේ. තප්පරෙන් දෙකෙන් හදා ගන්න පුළුවන්. ඔන්න මේ විදිහේ ගාණක් තිබුණොත් මතක තියාගෙන ඉන්න. අන්තරයක් ගැන කියලා දුන්නා, එකතුවක් ගැන කියලා දුන්නා. අන්තරයේදී කරන්නේ මොකද්ද? 99. ඒ කියන්නේ මෙතන 99ම අපිට එදෙනවා කියලා කියන්න බෑ. යම් කිසි අන්තරයක් දුන්නා මේ අන්තරයෙන් එකක් අඩු කරන්න දෙකෙන් බෙදන්න ඕගොල්ලන්ට ලැබෙයි සංඛ්‍යාව. හරිද? අන්න ඒ ලැබෙන සංඛ්‍යාව අපිට ලැබෙන්නේ පොඩි සංඛ්‍යාව. ඒකට එකක් එකතු කරාම අපිට එතනම අනුයාතව ඉන්න ලොකු සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. හරිද? හොඳයි. මම දාලා තියෙන ඊළඟ ගැටලුව තමයි සිසුන් 49 දෙනෙක් සිටින පන්තියක පීටර් ඉහළ සිට පහළට 16 වන ස්ථානය නම් පහළ සිට ඉහළට ඔහු සිටින ස්ථානය කුමක්ද? නැත්නම් කීයද? ඒතර කලින් අපි උඩදි ගානක් කතා කරා මේ මුල සිට අගට. ඒ කියන්නේ අපි මෙන්න මේ පැත්තට මුල ඉඳලා මැදට යම්කිසි ස්ථානයක්, අග ඉඳලා මැදට යම්කිසි ස්ථානයක්. මේකේ නම් ඉහළ සිට පහළට කියන්නේ ඕකේ අනිත් පැත්ත. එතකොට අපිට තිබ්බේ මෙතන ඉඳලා මෙතනට තියෙන අගයයි අතන ඉඳලා මෙතනට තියෙන අගයයි නම් මුළු සංඛ්‍යාව කීයද කියලා. දැන් එතකොට මේකේ මුළු සංඛ්‍යාව දීලා එක පැත්තක ඉඳලා කී වෙනියද කියලා අහනවා. එහෙනම් මේ බලන්න දැන් එතකොට 49 අපි කියන සංඛ්‍යාව හදා ගන්න ඕනේ. මේකේ බලන්න දැන් අපිට මේ 16 කියන ස්ථානයේ තියෙනවා ඉහළ ඉඳලා පහළට. එහෙනම් මේකට පහළ සිට ඉහළ තියෙන අගය එකතු කරන්න එපේ. ඒ එකතු කරලා අපි මොකද කරේ? එන අගයෙන් යම්කිසි අගයක් එනවා. මෙයාව එකතු කරාට පස්සේ යම්කිසි අගයක් එනවා. ඒකෙන් අපි එකක් අඩු කරලා තමයි මෙන්න මේ මුළු සංඛ්‍යාව කියන අගය ගත්තේ. එහෙනම් මුළු සංඛ්‍යාව 49. දැන් බලන්න එහෙනම් 49 ආවේ එකක් අඩු කරලා. එහෙනම් කී අඩු කරලාද 49 එන්නේ? 50 අඩු කරලානේ. එතකොට 16යි තව කීයක් හරි එකතු වෙලානේ 50 හැදලා තියෙන්නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් 6යි 4යි මෙන්න 50න් 16ක් අඩු කරනවා. එහෙනම් 10න් 6ක් 4යි 4න් එකක් 3. එහෙනම් 34යි. දැන් එතකොට මේ 34යි කියන ඒ කියන්නේ 34 වෙනි ස්ථානය තමයි පහළ සිට ඉහළට ඔහු සිටින ස්ථානය. 34 තමයි පහළ සිට ඉහළට තියෙන ස්ථානය. එහෙනම් මේ වගේ ගැටලුවකදී මේක අහපව රිවර්ස් කරනවට වඩා තියෙනවා ලේසි ක්‍රමයක්. බලන්න අපිට 34 කියන උත්තරේ ලැබෙන විදිහක් නෝනේ. හරි? ක්‍රමවේදය හරි. මෙන්න 49 කියන උත්තරේ අපි ගත්තේ එකක් අඩු කරලා ස්ථාන දෙකේ. ඒ කියන්නේ අග ඉඳලා මුලටයි මුල ඉඳලා අගටයි එයා ඉන්නේ ස්ථාන දෙකේ අර දෙපාරක් ගණනය වුණ නිසා එකක් අඩු කරලා තමයි මුළු අගය ගත්තේ. එහෙනම් දැන් මුළු අගය කියනවා 49යි. ඒකට ඔයාලා එකක් එකතු කරන්න. ඒකට ඔයාලා එකක් එකතු කරන්න. එතකොට අපිට ලැබෙනවා 50යි කියලා උත්තරයක්. මේ 50 ලැබෙන්නේ අර කියන ස්ථාන දෙකේම එකතුවෙන් මේ වෙනකොට අපි ගාව තියෙනවා එක ස්ථානයක් 16 කියලා. ඒක අඩු කරන්න ඔන්න 34 නිකම් වෙනවා. එහෙනම් මේක තමයි පිළිවෙල. අරක තමයි තප්පර දෙකෙන් ගාන හදන ක්‍රමය. පැහැදිලිද? තප්පර දෙකෙන් ගාන හදන ක්‍රමය. මතක තියාගන්න මොකද්ද ක්‍රමය? අපිට දීලා තියෙනවා මුළු සංඛ්‍යාවට එකක් එකතු කරන්න. ඒ නාගයෙන් දීලා තියෙනවා එක අගයක් ඒක අඩු කරන්න අන්න ස්ථාන එනවා අනිත් එක. පැහැදිලිද? හරි. හොඳයි. බලන්න 18 වෙනි ගාන
රාත්‍රී භෝජන සංග්‍රහයක් අවසානයේදී පුජ්‍යලීන් 10 දෙනෙක් එකිනෙකාට අතට අත දෙති. අතට අත දීම් කීයක් සිදු වේද කියලා අහනවා. ඒ කියන්නේ දැන් අපි දන්නවා සාමාන්‍ය පුජ්‍යලයෝ අතට අත දෙන්නේ දෙන්නෙක් නේද? පුජ්‍යලයෝ දෙන්නෙක් තමයි අතට අත දෙන්නේ. එතකොට මේකෙදි දැන් අර චොක්ලට් මාරු කරානේ කලින් සිද්ධියේදී මෙයා චොක්ලට් එකක් මෙයාට දෙනකොට ඒක පැත්තකින් තියලා නැත්තම් සාක්කුවට දාගෙන මෙයාත් එකක් දෙනවා. එතන එහෙනම් අන්න දෙන්න අතර දෙකක් වමාරු වුණා නේද? හැබැයි මෙතනදී අතට අත දෙනකොට අතට අත ගෑවෙනවනේ. හැබැයි එකපාරයි ගෑවෙන්නේ. ඔයා මට අත දුන්නා මම ඔයාට අත දෙනවා කියලා ආයෙ දෙන්නේ නැහැ. එකපාරයි දෙන්නේ. එහෙනම් මෙන්න මේ සිද්ධියේදී අපිට පුජ්‍යලයන් 10 දෙනෙක් ඉන්නවා. එහෙනම් වැඩි කරන්න ඕනේ කීයද? අපි ඉස්සෙල්ලා එකක් අඩු කරලා වැඩි කරා. ඔව්. එහෙනම් 10න් එකක් අඩු කරාම 9යි. හැබැයි එතන අන්න දෙන්න එකිනෙකාට දෙන්නේ. දෙන්න අතට අත දුන්නට එකපාරයි දෙන්නේ. ඇයි? මෙයා මෙයාට මෙයා මෙයාට කියලා මාරුවට අත දෙන්නේ නැහැ. අත දුන්නා නම් දුන්නා. එහෙනම් අන්න එකපාරක් සිද්ධ වෙන්න මේක මොකද කරන්න ඕනේ? දෙකෙන් බෙදන්න ඕනේ. එහෙනම් 2ට 1යි 10ට 5යි අන්න 9 වරක් 5 45යි. අතට අත දීම් වාර ගණන 45යි. එහෙනම් අරකෙදින් මේක වෙනස් වුණා මොකද්ද කරේ? මෙන්න පුජ්‍යලයෝ ගාණෙන් එකක් අඩු කරලා වැඩි කරා ඒක දෙකෙන් බෙදුවා. පුජ්‍යලයෝ ගාණෙන් එකක් අඩු කරලා වැඩි කරා ඒක දෙකෙන් බෙදුවා. හරිද? 45යි. හොඳයි බලමු තවත් ගැටලුවක් අපි අරගෙන තියෙනවා. අනුගාමී ඔත්තේ සංඛ්‍යා 6ක අවසන් ඉලක්කම් 3 එකතුව 33කි. මුල් සංඛ්‍යා 3 එකතුව කීයද කියලා අහනවා. දැන් අපි දන්නවා ඔන්න හරි අපි ගමු සංඛ්‍යා 6ක් තියෙනවනේ එක ළඟ සංඛ්‍යා 6ක් තියෙනවා හැබැයි ඔත්තේ සංඛ්‍යා 1 2 3 4යි 5යි 6යි. එහෙනම් ඔන්න අපිට කියනවා මේකෙදි මුල් සංඛ්‍යා 3 අහනවා හැබැයි කියන්නේ අවසන් ඉලක්කම් 3. ඒ කියන්නේ මෙන්න මෙතනයි 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 තියෙන ඉලක්කම් 3 එකතුව 33යි. බලන්න 3 දෙනාගේ එකතුව 33යි. දැන් අපි සාමාන්‍ය මෙහෙම හිතන්නකෝ මොනවා හරි දැන් මේ කියන සංඛ්‍යා 3 ගත්තාම දැන් මොනවා හරි දැන් අපි දන්නවා පොඩි කාලේ ඉඳලා මධ්‍යස්ථය කියන එක ඉගෙන ගන්න ඕනේ. ඒතකොට සංඛ්‍යාවක මධ්‍යස්ථය හොයන්නේ මේ ටික හරියට පිළිවෙලට පෙළ ගැස්සුවාම මේකේ තියෙන මැද අගය. එහෙනම් අපිට මේකේ මධ්‍යස්ථය හොයන්න පුළුවන් හරි ලේසියට කොහොමද මැද අගය ගන්න පුළුවන්? මේ 33 කියන සංඛ්‍යාව. ඒ කියන්නේ තුනේම එකතුව අපි 3න් බෙදුවොත් සංඛ්‍යා 3න් බෙදුවොත් අපිට ලැබෙනවා 11යි කියලා. එතකොට මේක ඉරට්ටේ වේවා ඔත්තේ වේවා අනුයාත සංඛ්‍යා 3ක මොනවා හරි අනුයාත සංඛ්‍යා 3ක් එකට එකතු කරලා එක ළඟ තියෙන සංඛ්‍යා 3ක් එකට එකතු කරලා අපි ඒක 3න් බෙදුවොත් අපිට මැද සංඛ්‍යාව ලැබෙන්නේ එතන මැද තිබ්බ සංඛ්‍යාවම තමයි. ඒක තමයි පැහැදිලි වෙන්න ඕනේ. තේරුණාද? මෙතනයි තියෙන සංඛ්‍යාවලින් එකක් අඩු වෙනවා. මෙතන ලොකු සංඛ්‍යාවෙන් එකක් අඩු වෙනවා. මේකට එකක් එකතු වෙනවා ඒක. මැද සංඛ්‍යාව වෙනස් නොවි තියෙනවා. ඒක තමයි හේතුව. හරි? මේ තුන් දෙනාගේ හරි මධ්‍යස්ථ අගය කියලා කියන්නේ මේ තුන් දෙනාගේ සාමාන්‍යයෙන් එන්නේ. එතකොට සාමාන්‍ය එන්නේ එක ළඟ නිසා මෙන්න අඩු සංඛ්‍යාවෙන් එකක් යනවා. අඩු සංඛ්‍යාවට එකක් එකතු වෙනවා. වැඩි සංඛ්‍යාවෙන් එකක් අඩු වෙනවා. ඒක එතකොට මෙයාට අඩු වුණාට පස්සේ මෙයාට එකතු වුණාට පස්සේ මෙයාට සම්බන්ධ වෙන්න මොකුත් නැහැ. එයා වෙනස් වෙන්නේ නැහැ ඒ තුල. පැහැදිලිද? එහෙනම් එයා වෙනස් වෙන්නේ නැත්නම් අන්න එයා 11යි. එයා 11යි නම් අල්ලපු ඔත්තේ සංඛ්‍යාව 9 වෙන්න ඕනේ. එහා පැත්තේ සංඛ්‍යාව 13 වෙන්න ඕනේ. දැන් ඔන්න මම පැහැදිලි කරන්නම් අර කියපු දේ. මේ බලන්න දැන් මෙතනදී මේ 9යි 13යි කියන සංඛ්‍යා දෙක එකට එකතු කරලා දෙකෙන් බෙදනවනේ අපි. එතකොට බලන්න 9යි 13යි කියන සංඛ්‍යාවේදී වෙන්නේ හරි මැදයක් ගත්තාම 9යි 13යි එකතු කරාම 22යි. එතකොට 9යි 13යි කියන සංඛ්‍යා දෙක එකතුව ගත්තාම 22යි කියලා කියන්නේ අන්න අපි මෙතන මේ කියන සංඛ්‍යාව අහපව් දෙකට බෙදපුවාම 11යි. එහෙනම් මෙන්න මේ 13න් දෙකක් මේකට එනවා. ඒ මධ්‍යස්ථ අගය නැත්තම් අර සාමාන්‍ය හදාගන්න විදිය. මේකෙන් දෙකක් එනවා. එතකොට අරකින් දෙකක් අඩු වෙනවා. ඒ ආපු දෙක මේකට එකතු වෙනකොට මැද සංඛ්‍යාවේ වෙනසක් නොවී තියෙනවා පේනවනේ. එහෙනම් මැද සංඛ්‍යාව තමයි අපිට එන්නේ. මොකද හේතුව මේ දෙන්න අතර සාමාන්‍ය හදාගත්තට මැද සංඛ්‍යාව නොවෙනස්ව තියෙනවා. එහෙනම් සංඛ්‍යා තුනේ සාමාන්‍ය අපි ගණනය කරනකොට නොවෙනස්ව තියෙන මැද සංඛ්‍යාව අනිවාර්යෙන් අපිට ලැබෙනවා.
ඒක මෙතනදී ඔත්තේ සංඛ්‍යා කිව්වත් එකයි ඉරට්ට සංඛ්‍යා කිව්වත් එකයි කොහේ තිබුණත් ඕක ওই විදිහ තමයි එන්නේ. ඒක මතක තියාගන්න. අපෙන් අහනවා මුල් සංඛ්‍යා තුන. එහෙනම් 9 7 5 3. අන්න මේ තුන් දෙනාගේ එකතුව අපෙන් අහන්නේ 3යි 5යි 8යි 8යි 7යි 5යි 3යි 8යි 7යි 15යි. අන්න අපි ලියන්න ඕනේ උත්තරේ 15යි කියලා. පැහැදිලිද? හොඳයි බලන්න අද දවසේ අපි කතා කරන අවසාන ගාන විදියට මම දාලා තියෙනවා 20. දෙකෙන් තුනෙන් හතරෙන් බෙදූ විට එකක් බැගින් නැත්නම් එක බැගින් ඉතිරි වන පහෙන් බෙදූ විට ඉතිරි නොවන කුඩාම සංඛ්‍යාව සොයන්න. මෙන්න මේක වැදගත් පුතේ. මේ සංඛ්‍යාවක දෙකෙන් තුනෙන් හතරෙන් බෙදුවාම ඉතිරි නැතුව බෙදෙනවා කියලා කියන්නේ මේ දෙකෙන් තුනෙන් හතරෙන් කියන සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය කියන එක. හරි? එතකොට එකක් ඉතිරි වෙනවා කියලා කියන්නේ ඒ හොයපු සංඛ්‍යාවට එකක් එකතු කරාම අන්න එයාව එකක් ඉතිරි වෙනවා බෙදුවාම. හරි. එහෙනම් අපි මුලින්ම හොයන්න ඕනේ 2 3 4 කියන සංඛ්‍යාවේ කුඩා පොදු ගුණාකාරය. මේක හොයන ලේසි ක්‍රමයක් තියෙනවා. හරිද? මේක තමයි සාමාන්‍ය ක්‍රමය. එතකොට මේකෙදි සාමාන්‍ය ක්‍රමය මේක නම් මේ බලන්න දෙකෙන් බෙදනවා ඉස්සල්ලා. මොකද ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදන්නේ 2 3 5 7 වගේ දේවල්. එහෙනම් මේක දෙකෙන් බෙදුවාම එකයි මේක බෙදෙන්නේ නැත්නම් එහෙම්ම දානවා. මේක බෙදනවා අන්න ඊළඟ ආයෙත් දෙකෙන් බෙදෙන නිසා ගන්නවා එහෙනම් 3යි දෙකෙන් බෙදුවාම එකයි. ආයෙ 3ෙන් බෙදනවා අපි ගන්නවා 1යි 1යි 1යි. එහෙනම් මේ ටික ගුණ කරාම අපිට ලැබෙනවා මේ ටික ගුණ කරාම 2 වරක් 2 4යි 4 වරක් 3 12යි. ඔන්න මේ ටිකේ කුඩා පොදු ගුණාකාරය 12යි. පැහැදිලිද? හරි. නමුත් ඔච්චර සෙල්ලමක් දාන්න අවශ්‍ය නැහැ. හරි? මේකෙදි බලන්න ඕනේ මේ සංඛ්‍යා තුන සලකනකොට ගුණාකාර තියෙන සංඛ්‍යා. ඒ කියන්නේ සාධක සහිත සංඛ්‍යා. මේ බලන්න 2යි 4යි කියන සංඛ්‍යා දෙක සාධක තියෙන සංඛ්‍යා දෙකක්. දෙවරක් චක්කරේ 4 ඉන්නවනේ. එහෙමනම් මෙන්න මේ ලොකු සංඛ්‍යාව පොඩි සංඛ්‍යාවෙන් ඒ කියන්නේ බෙදෙනවා. එහෙනම් මේ දෙක සලකනකොට මේකේ කුඩා පොදු ගුණාකාරයේ ලොකු සංඛ්‍යාව. එහෙනම් මෙයාව වැඩක් නැහැනේ. මෙයා කුඩා පොදු ගුණාකාරය එනවනම් 4 ඇති. එහෙනම් ඊළඟ සංඛ්‍යාව දැන් ගන්නවා කීයද 3. එතකොට ඊළඟට බලනවා ලොකු සංඛ්‍යාව පොඩි සංඛ්‍යාවෙන් බෙදෙනවද කියලා. එහෙම බෙදෙන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? මේ දෙන්නගේ ගුණිතය තමයි අන්න 4 වැඩි කිරීම 3 තමයි කුඩා පොදු ගුණාකාරය. ලේසිද නැද්ද? ලේසිද නැද්ද? අරක දිහා බලලම 2 අයින් කරන්න පුළුවන් 3 4ෙන් වැඩි කරාම 12යි. ඔන්න තප්පරෙන් හැදුවා. හරි? එහෙනම් කුඩා පොදු ගුණාකාරය 12යි. ඔන්න ඔහොම හදාගන්න කුඩා පොදු ගුණාකාරයට එකක් එකතු කරාම 12යි 12 ඉතිරි නැතුව බෙදෙනවා 12 ධන 1 කියන එක්කෙනා හැබැයි හැම වෙලේම දෙකෙන් බෙදුවාම මෙන්න 12යි කියන 12 ධන 1 කියන එක්කෙනා 13යි අන්න 13 දෙකෙන් බෙදුවාම එකක් ඉතුරු වෙනවා 3ෙන් බෙදුවාම එකක් ඉතුරු වෙනවා 4ෙන් බෙදුවාම එකක් ඉතුරු වෙනවා එහෙනම් අපිට මෙන්න මේ සංඛ්‍යා කිහිපයක බෙදුවාම එකක් ඉතිරි වෙන සංඛ්‍යාව හොයන්න බෑ හැබැයි ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යාව හොයලා එයාට එකක් එකතු කරාම අන්න අපිට ඕනේ දේ වෙනවා හරිද? හරි. හැබැයි දැන් එතකොට මේකේ කුඩාම සංඛ්‍යාව එකක් එකතු කරාම ඉතිරි අන්න එකක් ඉතිරි වෙනකොට බෙදෙන කුඩාම සංඛ්‍යාව 13යි. හැබැයි පහින් ඉතිරි නැතුව එයා බෙදෙනවද? නෑනේ. එහෙනම් අපිට 13 ගන්න බෑ. එතකොට එහෙනම් අපි මොකද කරන්නේ? මෙන්න මේ බෙදෙන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා බලනවා. මෙයාගේ පළවෙනිය බැරි නම් දෙගුණයවත් බලන්න එපේ. එතකොට මේකේ පුතා මෙන්න මේ දෙකෙන් තුනෙන් හතරෙන් කියන සංඛ්‍යා මෙයාගේ චක්‍රයේ හැම එකක්ම බෙදෙනවා. ඒ කියන්නේ මොකද්ද? 12 වරක් චක්‍රයේ තියෙන 12 24 36 48 ආදී වශයෙන් තියෙන මෙයාව නැවත සංඛ්‍යාවකින් ගුණ කරලා එන සංඛ්‍යා හැම එකක්ම අරයව බෙදෙනවා. එතකොට මෙයා කුඩා පොදු ගුණාකාරය. හැබැයි අනිත් ඒවා කුඩා පොදු ගුණාකාරය නෙමෙයි. මොකද මෙයාලා විශාලයි ඊට වඩා. නමුත් මේ සංඛ්‍යාත් අනිවාර්යෙන්ම බෙදෙනවා. එහෙනම් අපිට අන්න දෙවෙනියට ලැබිලා තියෙනවා සංඛ්‍යාව මෙයා දෙකෙන් ගුණ කරාම 24යි. එහෙනම් 2 3 6 4 ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යාවක් 12. එයාට එකක් එකතු කරාම එකක් ඉතිරි වෙන සංඛ්‍යාවක් බැලුවා. හැබැයි එයා පහෙන් ඉතිරි නැතුව බෙදෙන්නේ නැහැ. නමුත් දෙවෙනි සංඛ්‍යාව විදිහට තියෙන කුඩාම සංඛ්‍යාව විදිහට තියෙන මේ තුනම බෙදෙන 24 අන්න එයාටත් එකක් එකතු කරොත් එහෙනම් එකක් ඉතිරි වෙලා බෙදෙනවා. ඒ කියන්නේ 25. හැබැයි 25 අන්න පේනවා පහිනුත් බෙදෙනවා කියන්නේ. එහෙනම් දැන් එහෙනම් තේරෙනවා මොකද්ද කරන්න ඕනේ කියලා. එහෙනම් අපිට පිළිතුර විදිහට 25 ගන්න පුළුවන්. තේරුණාද? හරි. එතකොට එහෙනම් මේකෙදි තව දෙයක් කියන්න ඕනේ. මෙයාලා බෙදෙන කුඩා පොදු ගුණාකාරය හොයන්න. ඒ වගේම තමයි එකක් එකතු කරාම පහේ ගුණාකාරයක් ලැබෙන එක බලන්න.
එහෙනම් පහේ ගුණාකාර තියෙන්නේ මෙච්චරයි. 5 10 15 චක්‍රය දන්නවනේ. 20 25. අන්න ඔය ආදී වශයෙන් එන්නේ. එහෙනම් 12 බැලුවා 12ට එකක් එකතු කරාම 13යි 12 වරක් 2 24යි. ඊළඟට 12 වරක් චක්‍රය බලන්න ඕනේ. 24ට එකක් එකතු කරාම 25යි. අන්න 5 වරක් චක්‍රය ඉන්නවා. එහෙනම් අන්න මේ විකාර මොකුත් නැහැ. කෙලින්ම 25යි කියලා අපිට ගන්න පුළුවන්. කෙලින්ම 25යි කියලා ගන්න පුළුවන්. ඔන්න තප්පර 2යි. කුඩා පොදු ගුණාකාරයට 1යි මේකට 1යි. තප්පර 2යි. කෙටිකම නම් තප්පර 2යි. හරිද? හරි. හොඳයි අද දවසට අදාළ අපි පාඩම් මාලාවේ ගැටලු 20ක් කතා කරා. මම හිතනවා ඕගොල්ලොන්ට මොනවා හරි ගැටලු තියෙනවා නම් description එකේ අනිවාර්යෙන් comment එකක් දාන්න. අපිව සම්බන්ධ කරගන්න. එතකොට ඕගොල්ලොන්ට පුළුවන් යම් ගැටලු තියෙනවා නම් ඒවා निराකරණය කරගන්න. තාමත් ඔබ අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට හිතෙනවා නම් මේ කියලා දෙන පාඩම් ටික හොඳට තේරෙනවා නම් යාළුවන්ටත් බලන්න ඕනේ කියලා හිතනවා නම් share කරන්න. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම bell icon එක click කරලා තියාගන්න. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මම දාන අලුත්ම වීඩියෝ එක මගේ හැරෙන්න පුළුවන්. සියලු දෙනාට සුබ දවසක්. අපි ඊළඟ සතියේත් අලුත්ම වීඩියෝ දෙකකින් ඔබව හමු වෙනවා. එතෙක් ඕගොල්ලන්ට සුබ දවසක්.